විශ්ව ශක්තිය ආධ්‍යාත්මික බලය නූතන විද්‍යාව සැඟවුණු අභිරහස් විස්මිත අනාවරණ Agents of Universe විශ්ව නියෝජිතයෝ දවසක් සර් මේ අපි වාහනේ යනකොට කොහරි ගමනක් යනකොට නෝනයි මම ගියේ. අපි ගිය වාහනේට ඉස්සරහා වාහනේට කුකුලිකුයි කිකිලිකුයි පාර යන කිකිලිව හැප්පිලා වාහනයකට. අර කුකුලා අර දැන් අර සතා වැටිලා තාම පණ ගැහෙනවා තාම ඉන්නවා. අරු වටේ කැරකි කෑ ගහනවා. කිකිලි වටේ කැරකි. එතකොට අපි හිතනවා සර් මේ සත්තුන්ට මේ අපි කියන එහෙම ඒ කියන්නේ වේදනාවක් අනිත් සතා ගැන හැඟීමක් එහෙම එකක් නැහැයි කියලා. ඒක ඇත්තටම අපි එදා දැක්ක දේ තමයි මේ සතෙක් කියන්නේ අපි හිතන විදිහ එකක් නෙමෙයි. මේ අපි හැමෝම එක විඥානයක් අරගෙන ආපු කණ්ඩායමක්. එතකොට මේ සත්තුන්ටත් අපිට වගේම වේදනාවල් දැනෙනවා කියන එක. ඒක අපිට හොඳටම පෙවුණා. දැන් මේ සතා කියන්නේ කවුරු හරි උදව් කරන්න කියන්නේ අපේ මේ වගේ හාමිනේට අනතුරක් කියන අර අඬන මිනිස්සෙක් අඬනවා වගේ අර මේ කුකුලා ඉඳගෙන කෑ ගහනවා. ඒ තරම් වේදනාවකින් කෑ ගහනවා. එතකොට අපිට මේ සංවේදීතාව නැතුව මං හිතන්නේ අපි ඇත්තටම මේ නිර්වාණ ගැන කතා කරලා තේරුමක් නැහැ කියලා. මෙහෙමයි. හයි ෆ්‍රීකවන්සි කියන්නේ අධිසංවේදී කියන එක. දැන් කෙනෙක්ට පිහින් ඇල්ල කාව හරි මරන්න පුළුවන් නම් එයා අපාය යනවා කියලා අපි කියනවනේ. ඒකට භෞතික හේතුව අපි සාමාන්‍ය විද්‍යාත්මකව කතා කරොත් ඒ තත්ත්වයට පත් වෙනකොට එයාගේ මේ ෆ්‍රීකවන්සි පහළ ගොඩාක් ලෝ ভাইබ්‍රේෂන් තියෙන. සංවේදීතාව සෙන්සිටිවිටි කියන එක අඩුයි. එතකොට තමයි එයා යපට වැටෙන්නේ. දැන් හුඟක් සෙන්සිටිව් කෙනෙක් තමයි හයි ෆ්‍රීකවන්සි ඉන්නේ. පොඩි දෙයක් අපි කරුණාවන්ත භාවය කියන මෛත්‍රිය ඒක හයි සෙන්සිටිව්. බුදුන් වහන්සේ හයි සෙන්සිටිව්. ඒ තත්ත්වයට පත් වුණාම එයාගේ ෆ්‍රීකවන්සි ඉහළයි. එයාට කෝඹියක් වේදනාවක් දැනෙනවා. චූටිම වේදනාවක් පාව දැනෙනවා. දැන් බුදුන් වහන්සේට උපරිම කරුණාවන්ත භාවය තියෙන්නේ උන්වහන්සේගේ සංවේදීතාවයේ 100% නිසා උන්වහන්සේට අපිට දැනෙන්නේ නැතිවත් දැනෙනවා. දැන් අපි දැන් කෝඹියක් කොහේ හරි අඬන එකක් අපිට පේන්නේ නැහැ, දන්නෙත් නැහැ. හැබැයි බුදුන් වහන්සේ දැක්කොත් කියනම යන්න කියලා ඒක උන්වහන්සේට දැනෙනවා. සංවේදී. දැන් සමාජයේ ඉන්න සමහර මෙහෙම අඩුවක් ගෙනලා කට්ටිය කපනකොට වීඩියෝ කරන උන් ඉන්නවා. සමහර උන් ඉන්නවා හදිසියෙ කාට හරි ඉදි කට්ටකින් හීරුණා ඌට හීරුණා වගේ උගෙන් බෙහෙත් දාන්න දඟලලා ඉන්නවා. මම ඉන්න එපා අපි මොන හරි දාගමු කියලා. මේ වර්ග දෙකම ඉන්නවා. ඒ තමයි අර සංවේදී භාවය සහ සංවේදී නැති භාවය. බලන්න මේ සංවේදී භාවය තියෙන තමයි හයි ෆ්‍රීකවන්සි යන්නේ කෙනෙක්. එතකොට එයා අපි උසස් තලයක ඉපදිනවා කියන්නේ එයාගේ හයි ෆ්‍රීකවන්සි නිසා. ভাইබ්‍රේෂන්ස් ගොඩක් ඉහළ නිසා. අපි තියෙනනේ අපේ භෞතික ශරීරයේ පැත්තේ ভাইබ්‍රේෂන් එක සහ මානසික ভাইබ්‍රේෂන් දෙකක් තියෙනවා. අපේ හෘද මානසික ভাইබ්‍රේෂන් එක තමයි අපි ගෙනියන්නේ. මොකද මෙතන අපේ විඥාන ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ඒතර ඒක අපි පහළට අරගෙන තියෙන්නේ දැන්. අපි මනුස්ස වෙලා තියෙන්නේ විශ්ව විඥානේ පහළට ඇදලා අපි ගැට ගහන හිතියාන ඉන්නවා. පහළ ভাইබ්‍රේෂන් එක. ගැට ගහලා තියන් ඉන්න ටික කැපුවාම තමයි මේක නිවැරදි ඉහළට යන්නේ. නියම තැනට යන්නේ. යන්න නොදී පහළට අරන් දැන් පහළ සංඛ්‍යාතයක ගැට ගහලා තියන් ඉන්නේ. පහළයි. ඒ නිසා ඒක රළුයි. වේදනාවක් දැනෙන්නේ නැහැ රළුයි රෆ්. හැබැයි කොයිලි හරි අර තැනට අපි ගිය දවසේ අපිට තේරෙනවා ඒක මෙන්න මේ තමයි සියුම් භාවය. මේක තමයි එතකොට තමයි දැනෙන්න පටන් ගන්න කෙනෙක්ගේ. එතකොට තමයි මානව ප්‍රේමයේ කරුණාව මෛත්‍රිය ඔක්කොම දැනුනොත් විතරයි. නැත්තම් අපි කොයිතරම් ඔය සමාදන් වුණත් කිව්වා දැනෙන්නේ නැහැ. ඒ තත්ත්වයට තමන්ගේ කම්පන සංඛ්‍යාත ඉහළට යනකොට තමයි තේරෙන්නේ. අපි අඳුරන්නේම නැති මිනිස්සේ. කිසිසේත් දැකලත් නැති මිනිස්සේ තුවාලයක් වෙලා හිටියා පාරක් අයිනේ. අපිට ඒක වේදනාව විදිහට දැනෙන්න පටන් ගන්න ඒ තත්ත්වයටපත් වෙනවා. නැත්නම් අපි කියන්නේ. නමුත් හරි කෙනා එහෙම දැක්කොත් ඒ තත් එක ඌට යන්න හිතෙන්නේ ආයෙ වාහනේ හරවා අතෙන්ට එන්නම හිතෙනවා. ඒ මනුස්සයාට මේක බීට් ටිකක් දාන්න ඕනේ කොහොම හරි කියන හිතෙනවා. ඒ තත්ත්වෙට දියුණුනවා. ඒක නිකන් සමාජේ නිකන් මතු පිටින් පේන කරුණාව මෛත්‍රී කතන්දරයක් නෙවෙයි. එයාගේ ෆ්‍රීකවන්සි පිළිබඳ අභ්‍යන්තර වැදගත් කතාවක් එතන තියෙන්නේ. ඉතින් තමන් කොයි තත්ත්වෙද කියලා තමන් ඒක අවබෝධ කරගන්න ඕනේ තමන්ට කොහොමද ඒක දැනෙන්නේ කියලා. මොකද ෆ්‍රීකවන්සි බලන්න වෙන විදිහක් නැහැ.
බලන්න තියෙන්නේ තමන් තුළ ක්‍රියාත්මක කරන සාමය, ප්‍රේමය, ප්‍රීතියයි ලෙවල් එක කොච්චරද කියලා. කෙනෙක්ට දෙයක් වුණාම තමන්ට දැනෙන தත්ත්වය. බුදුන් වහන්සේ ඉස්සෙල්ලාම කරේ ඔකනේ. මොන තරම් කරුණා මෛත්‍රිය නිසාද මං කාටදත් පිහිටින්නේ කියලා. නින්දයන් නැති නිසා නෙවෙයිනේ. ඒ හිතලා තමයි පිහිටුනේ. කාටද පිහිටින්නේ කියලා. මොකද ඉච්ඡර කරුණාවන්ත භාවයේ තියෙන උන්වහන්සේ. අර මරාගෙන කන්න චැලෙන්ජ් කරලා හිටපු යකාගේ ගෙදෙට්ට ගිහිල්ලා ඌකට දාලා ආවේ. නිකන් නෙවෙයිනේ. අපහාස කරලා රටේ නැති කරපු ඔක්කොටම උන්වහන්සේගේ තිබුණේ සංවේදී භාවය තිබුණේ. මොකද උන්වහන්සේ යන්න තැනට ගිහිල්ලා ඉවරයි. අනිත් ඒවා පව් කියන එක තමයි උන්වහන්සේ ආවේ. මුම් පව්. දැනපු ගෑණි උ පව්. උන්වහන්සේ ගාව තියෙන එකයි. උන්වහන්සේ දකින්නේ අපි දකින්න තියෙන්නේ මෙතන. ජාතක කතා කරේ අපිට කියන බුදුන් වහන්සේට මෙන්න මෙහෙම අපහාස කෙරුවා. මේ විදිහට අහවල් වෙවිලා දෝෂාරෝපණය කරා කිව්වම අපිට එන්නේ ක්‍රෝධය. බුදුන් වහන්සේ තියෙන නිසා මෙහෙම උන් හිටියා නේද කියලා ඉල්ලලා උපාසකමල එහෙම දත් මිරි කනවා. බුදුන් වහන්සේට යමුනේ බුදුන් වහන්සේට ආවේ දුක. කනගාටුවක් ආවා අපිට දැනෙනා වගේ දුකක් නෙමෙයි අනුකම්පාවක් මෛත්‍රියක් ආවා. ක්‍රෝධයක් නෙමෙයි මොකද උන්වහන්සේට දැනෙන්නේ ඒ සංවේදී. අපිට දැනෙන්නේ ඒක නෙවෙයි. අපි තරහින් කතා කරන්නේ මුන්ට බාන්නක බුදුන් වහන්සේ වගේ කෙනෙකුට මෙහෙම කරලා තියෙනවා කියන එක අපිට නැහැ. අපි හයි ෆ්‍රීකවන්සි නෙවෙයි නිසා. බුදුන් වහන්සේට නේ ඒක නෙවෙයි. බුදුන් වහන්සේට මේ මනුස්සයව ගලව ගන්න ක්‍රමය. මෙයා මං කොහොමද කියලා හයි ෆ්‍රීකවන්සි එකට ගන්න ඕන පව් මෙයා. ඒක. ඔක තමයි දෙක වෙනස. ගුරු පියාණෙනි තව මට මේ අන්තිම ප්‍රශ්නේ මගේ ඔළුවේ තියෙන දේ. දැන් ජේසුස් වහන්සේ අර 5000කට කණ්ඩ දුන්නනේ කතනකදී. 4000කට ගන්න දී. 4000. 4000. එතනදී ගුරු පියාණෙනි ජේසුස් වහන්සේ මවන රොටි සහ අනිත් එකේ මාළු. එතකොට එතන ඒක මට හිතා ගන්න බෑ ඇයි මාළු කියලා. මොකද ඒක මාංශයක්. ඒක මම කොහොමද බාරගන්නේ? ඔව් දැන් ඔයාලට රොටි පිළිබඳ ප්‍රශ්නයක් නැහැ නේ. මාළු විතරනේ ප්‍රශ්නේ. මාළු. රොටි මාළුයි මැව්වේ. හරිද? හරි. එතකොට බහුතරයක් ඒ රටේ කෑම වෙලා තිබුණේ අදටත් එහෙමයි. මාළුයි රොටි. හරිද? එතකොට රොටි අපි අයින් කරමුකෝ. නිර්මාංශයිනේ. මාළු ටික ගමුකෝ. ඒ මාළු ඉව්වේ කවුද මට කියන්නකෝ. මාළු ඉව්වේ. උයපු මාළුද නැත්තම් බැදලා සකස් කරපු මාළුද අමු මාළුද? උයපු මාළු. එතකොට එතන සතෙක් හිටියද? ජීවියක් තිබුණාද? මැව්වනේ. මැව්වේ මොකෙද්ද? පණ තියෙන සතේද පණ නැති එකද? පණ නැති. හැඩයක්ද? හැඩයක්. හැඩයක් ද්‍රව්‍යයක් එක්ක. ඊළඟට උන්වහන්සේ තේසනක එක තමයි හිටියේ උදේ ඉඳලම. යෝර්දන් ගඟයිනේ. හරි? අර ස්ලෝප් ඉත මට මතකයි. මෙහෙම ස්ලෝප් එකක් තියෙනවා. ඒ ස්ලෝප් එකේ උඩ තමයි මෙයා උන්වහන්සේ ඉඩ සනීප කරේ. ස්ලෝප් එක මේ අතර තිබුණා. ඒකත් හේතුවක් තිබුණා. ඒතර ගඟෙන් රැල්ල ගහනවනේ. අර අපි වලදී බාදිය. එතකොට මෙතන දේශනා කරන එක සෙනගස්සට යන වෙලාව තමයි රැයට මේ පැත්තට. දවල්ට අනිත් පැත්තට හඬ ඇහෙන්නේ. ඒකම තමයි රාත්‍රී තෝරගත්තේ එතන ඉඳලා. එතන තමයි මැව්වේ. මවලා දුන්නේ. උන්වහන්සේට ඒ බඩගින්න නොතිබ්බනේ. උන්වහන්සේ කෑවද කියනකොට? නෑ. මවලා දුන්නා මිසක් එකක්වත් එතන මේ මම ඔන්න ඔබලාට අලුත් මාළු ගෙනාවා දැන් උයා ගන්නලා පුච්ච ගන්නලා කිව්වේ නෑ. ඒගොල්ලන්ගේ සංස්කෘතිය අනුව හදලා දුන්නා නිර්මාණය කරලා දුන්නා කිසිම ජීවිත හානියක් නොවෙන්න. එක. යේසුස් වහන්සේ නිර්මාංශ කෙනෙක්. කිසිම තැනක කෑ නෑ. හොඳම උදාහරණයක් මම දෙන්නද ඔයාලට? අවසාන භෝජන සංග්‍රහය වෙලාවේ උන්වහන්සේ ගෝලීන්ට දුන්නේ මොනවද? රොටිය කඩලා තමයි දුන්නේ. නුඹලා උදෙසා පූජා කරන මේ මාගේ මාංශය මේක කාපන්. එතකොට උඹලා තුල මා ජීවත් වෙනවා කියලා. රොටියයි දුන්නේ. ඊට වැඩි තව ටිකක් වදිනව නේද උන්වහන්සේ මස් එහෙම දෙන කෙනෙක් නම් මාළුවෙක්ගේ මස් කෑල්ලක් හරි කඩලා දෙනව නේද මේ තියෙන්නේ මාංශයයි නුඹලාට කියලා. රොටියක් නේ දුන්නේ. රොටියක් දුන්නේ නිර්මාංශ පිටි ටිකක් දුන්නේ මේ මාංශයයි කියලා. එහෙනම් මස් දෙන කෙනෙක් නම් මාළු දෙන කෙනෙක් නම් එහෙම එකක මාළු කෑල්ලක මස් කෑල්ලක් කඩලා නේ දෙන්නේ මාළුවගේ තියෙන මස්නේ. කඩලා දෙනවනේ මේ තියෙන්නේ මගේ මාංශය කියලා කිව්වේ නෑනේ. නෑ. ඊළඟට මේ නුඹලා උදෙසා පූජා කරන මගේ රුධිරයයි මේන් බීපල්ලා කියලා කුසලානේ දුන්නේ මොනවද? මිදියුස. මිදියුස වයින් තහනම් ආගමේ. මත්පැන් තහනම්. කොන්දේ බයිබලෙ හොඳට බලන්න. තහනද නැද්ද කියලා.
මෙන්න මේ විදිහට රතු පාට මෙන්න මේක පරණ මෙන්න මේක නොබිය යුතුයි. තියනවද නැද්ද බලන්න. මිදි විෂය කොහොමද ගන්නෙ? මිදි විෂය ගන්නෙ ඒකේ නම්බර 1 නෝට් 2 තියෙනවා. මිදි එකතු කරන් පස්සේ කෝඩේ මිදි බරට චප්ප වෙනවා. ඒ චප්ප වෙනකොට යට එකතු වෙන මිදි විෂය අංක 1. දෙවෙනි එක ඊට පස්සේ එලා මිරිකල ගන්න එක. ඉබේ ඔටෝමැටිකලි මෙහෙම වෙන එක නම්බර 1. ඒක ඇල්කොහොල් බවට පත් වුණාන් පස්සේ පරණ වුණාන් පස්සේ ගන්න සම්පූර්ණයෙන් තහනම්. බොන්න තහනම්. ක්‍රිස්තියානි කට්ටිය තහනම්. ඒගොල්ලන්ගේ දැන් ඔය ජෙරම්ලා එහෙම කට්ටිය සම්පූර්ණ තහනම්. කිසිම මතක් වයින්වත් බෑ. මිදිවස විතරයි. වයින් විතර මං රස්සාව කරපු තැනනේ. බඩු තියෙන ඕන තරම් මං පල්ලි ආසරෙම හිටියේ. එක එක වැඩවලට ගියාම පල්ලි වල තමයි ජීවිතේ. පල්ලි වල තියෙන්නේ මොනවද? අම්මා. සාප්‍රසාද නෙමෙයි තියෙනවා විස්කි බ්‍රැන්ඩි අනම්මන කාබඩ් පුරවල තියෙන්නේ. වොඩ්කා දානම්මන මොනේවා. එහෙම එකක් නැහැ. දැන් බලන්න උන්වහන්සේ ඒ දෙවියන් වහන්සේට යාඥා කරනකොට අන්තිම මොහොතේ එන ගහන මොහොතේ උන්වහන්සේ දුක් ප්‍රාප්තියේදී මොනවද කිව්වේ? නෑ. පියාණෙනි මේ තිත්ත මිදියුස කුසලානේ මා වෙතින් පහ කළ මැනව. ඒත් ඔබ වහන්සේ කැමති නම් විතරයි කියලා කිව්වේ. තිත්ත මිදියුස කුසලානේ මිදියුස කුසලානේ. එහෙනම් මොනවද බීලා තියෙන්නේ? මිදියුස. වයින් කියලා කිව්වේ නෑනේ. ස්වාමීනි මේ වයින් කුසලානේ මා වෙතින් පහ කළ මැනව කිව්වද නෑ? උන්වහන්සේ කවදාවත් මත් වෙලා හිටියේ නෑ. උන්වහන්සේ හොඳ සිහියෙන් ඉන්න කෙනෙක්. යේසුස් වහන්සේ කියන්නේ අප්‍රමාණ සිහිය. සිහිය විකෘත වෙන කෙනෙක් කිසිම මුනිවරයෙක් සිහිය නැති කරගන්නේ නෑ. යේසුස් වහන්සේ යාළුත් එක්ක විතර පාටි දාපු කෙනෙක් නෙමෙයි. එකම යාළුවා ලාසරස් එක්ක විනෝදෙන් ගෙදර ගිහිල්ලා ඔය සින්දුවක් කියලා මේවා කරන් හිටිය කෙනෙක් මිසක් කොතනකවත් මත්පැන් පාටි වලට සම්බන්ධ වෙලා තියෙනවද? නෑ. එයාගේ පිරිස හිටියද නැද්ද? හිටියා. ඔය ගෝලේ 13 දෙනා නෙමෙයි පන්ති හිටපු කට්ටිය. ගමේ හිටපු කට්ටිය මොන තරම් පිරිසක් ආශ්‍රය කරලා තියෙනවද බලන්න. කතා වල තියෙන ටික විතරකින් අපිට බෑ තීන්දුව ගන්න. දැන් බුද්ධ චරිතය ගත්තොත් අපි හැමතිස්සෙම අර තියෙන බුදුන් වහන්සේ දේශනා කරපුවා. ඒකන්ද දේශනා කරපු පිළිවෙත අපි මෙහෙම අඳිනවා. මෙහෙම උන්වහන්සේ මෙහෙම ඔච්චරයි ඉරියව් දෙකයි. ඒතකොට හදිසි රහාන්සිලා එහෙම නැද්ද? කකුල අපිට කකුලක් එහෙම දාන්න නැද්ද? ඒව නැද්ද? යේසුස් වහන්සේ උන්වහන්සේ මෙන්න නැද්ද? විශාල ව්‍යාලු මිත්‍රයෝ පිරිසක් හිටපු කෙනෙක් යේසුස් වහන්සේ කියන්නේ. අන්තිම යේසුස් වහන්සේ කියන්නේ අර කියන්නේ කවුද මේ මේවා මේස මොනවද මේ වඩු වැඩ කරන වඩුවාගේ පුත්‍රයා කියලා. එහෙ ගිහිල්ලා පොඩ්ඩක් සාක්ෂි මේවා කරලා බලන්න. දැන් ඒ වෘත්තියට කියන්නේ වඩු වැඩනේ. දැන් මට කියන්න ඊඑච් කුරේගේ පුත්‍රයා වඩුවේ ගෙනේ කොහොම සයිසේ ඒ වගේ අතන ජෝසප් කියන්නේ ඒ වගේ වැඩේ. කොන්ත්‍රාතරෙන් ලීමඩුවේ මේ ගොඩක් කරපු කෙනෙක්. මෙයා පුතා අනිත් සහෝදරයොත් ඒකනේ කරේ. ඒතර ඒගොල්ලෝ ලොකු වර්ෂාප්පක් පවත්වාගෙන ගියේ. ඒ ගෙවල් එහෙම හොඳට හදාගෙන හොඳට හිටපු ෆැමිලි එකක් මිසක් අර දාර හිඟන්නේ යන්නේ නමන් නැති කෙනෙක් නෙමෙයි යේසුස් වහන්සේ කියන්නේ. උනේ ෆස්ට් ටයිම් නගුවා මේ ජීසස් වහන්සේ නම ඇන්ටෝනියෝද මොකක්ද කියලා ඒ පාවිච්චි කරන්නේ නැහැ කියලා අහන්නේ කියන්නේ. එමානුවෙල් කියන්නේ ගැලවීම් කාර්යය කියන එක. ඒකේ තේරුම ගැලවීම් කාර්යය කියන එක. හරි ඉතින් දෙවියන් වහන්සේ නගාවේ. ඔතන ගැටලුව තියෙන්නේ. උන්වහන්සේ ගාවක් තියෙන විඥානයක්නේ. ඒතර ඒ විඥානේ විශ්ව විඥානයේ බවට පත් වුණොත් ඒ දෙවියන් වහන්සේද නැද්ද? දෙවියන් වහන්සේ. පොඩි කාලේ යා නෙමෙයි. බෞතිස්ම කරනකොට අපි දන්නවා පරිවේක්මෙන් සුද්ධාත්මයන් වහන්සේ වැස්සා කියලා. එතනින්ද සුද්ධයි ආත්මය. හරිද? ඒතර කලින් එක්කෙනා නෙවෙයි. හරිනේ? අන්න එතකොට එයාගේ පෘථග්ජන සාමාන්‍ය ආත්මයක් තියෙනවා. ඊට පස්සේ තියෙන සුද්ධාත්මය. සුද්ධාත්මයන් වහන්සේ මගේ ළඟට ආවොත් මං ගාවේ සුද්ධාත්මයන් වහන්සේ. අය කුමාර කතන්දරයක් නැහැ එතන. එතන ඉඳලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තු සංඥාවයි ආවේ. එතෙන්ට එනකන් සාමාන්‍ය එයාගේ යුසේ. එතන ඉඳලා ක්‍රයිස්ට් සංඥාවයි ආවේ. ඒ සයින් එක ආවෙන් පස්සේ ඕන කෙනෙක් එන්ලයිට් තත්ත්වයටපත් වෙනවා. එන්ලයිට් කියන්නේ විශ්ව විඥාන බවට පත් වීම තියෙන්නේ. එතන ඉඳලා යේසුස් වහන්සේ නෙමෙයි හිටියේ. යේසුස් තමයි. හැබැයි ඇතුළේ දෙවියන් වහන්සේ එතකොට එම්මානුවෙල්. හැබැයි
පොඩි කාලේදී බයිබලයේ තියෙනවා උන්වහන්සේට එමානුවෙල් යන නම තැබුවේ කියලා. එමානුවෙල් කියන නම පාවිච්චි කරනවා නම් දිගටම කියන්නේ එමානුවෙල් කියලා නේ ජොසේ කියලා තියෙන කතාවේ දිගටම. එමානුවෙල් කියන්නේ ගැලවුම්කාරයා දෙවියන් වහන්සේට කියන නමක් ඒක. එමානුවෙල් කියන්නේ දෙවියන් වහන්සේට කියන නමක්. හරි. ඔය වහන්සේ එමානුවෙල් ඔය කතන්දර ඔක්කොම කියන්නේ දෙවියන් වහන්සේ කියන. හැබැයි දෙවියන් වහන්සේම ක්‍රියාත්මක කරනකොට ජොසේ තුල එමානුවෙල්ද නැද්ද? එමානුවෙල්. දැන් එයාගේ සහෝදර 4 දෙනෙක් හිටියානේ. එක්කෙනෙකුටවත් එමානුවෙලුත් නැහැ. වාසකම නම් අනිත් අර තියෙනවනේ. එක්කෙනෙකුටවත් තියෙනවද? පවුලේ 5 දෙනායි ඊට පස්සේ ආයි විවාහක වෙන කට්ටිය කතන්දරේ. නමුත් යේසුස් වහන්සේගේ ජීවිත කාලය තුල හිටපු ඒ පවුලේ මේරිට දරුවෝ 5 දෙනායි. පළවෙනියා වැඩිමලා ජීසස්. ඊළඟට බාල මල්ලිලා 4 දෙනායි. අපේ පවුලේ වගේමයි. ලොකු එකා ඉන්නවා මල්ලිලා 4 දෙනෙක් ඉන්නවා. හරි. උන් 4 දෙනාම මිත්‍යා දෘෂ්ටිකයි. යේසුස් වහන්සේ 7-5කට පිළිගත්තේ නැහැ. ඒතර උන් අම්මාව තනිපත අරගෙන හිටියේ. පස්සේ තමයි අම්මා තේරුම් ගත්තේ මෙයා ටිකක් දෙවිගෙන් මොන හරි එකක් කියලා. එතකොට තමයි සහෝදරයොත් එක්ක ආවේ දේශනාව අහන තැනට මේමයි මේ හාස්කම් කරනවා කියලා. එතකොට අම්මා ඉන්න තැන තමයි රොටි මැව්වේ. මාළුයි රොටි මැව්වේ අම්මා ආපු වැඩසටහනක නිකනුත් නෙමෙයි. ඒ චිත්‍රපටය හදලා තිබුණා. හරිම ලස්සනයි. මම ඒක දැක්කේ ඒ ජවනිකාව ඒ ජවනිකාව පුදුම සෙන්සිටිව්. හරිම ලස්සනයි. ඒ කියන්නේ අම්මා මේව ගණන් ගත්තේ නැහැ මොකුත් නැහැ. දැන් අම්මට ආරංචි එනවා. පුතා මිරගල් කරනවා මෙහෙම කරනවා කිව්වම අම්මා එක මීටින් එකකට යනවා. මේරි. අර ඔළුවේ මේකක් දාන්න ටිකක් වයසයි යනවා. කවුරුත් මේව අඳුරන්නේ නැහැ. මෙයා ගිහින් සෙනග රැස් වෙලා ඉන්නවා පුතා දේශනා කරනවා. අර ගහක් යටට ගිහලා මෙහෙම විමතියෙන් බලාගෙන ඉන්නවා. හොඳට අහුම්කන් දීගෙන ඉන්නවා. ඉන්නකොට තමයි අර කූඩේ ගෙනල්ලා ඉවරලා මාළු 4 දෙනයි ස්වර්ගයේ දිහාට බැලලා යාඥා කරලා වර්ධනය කරනවා. අම්මට හිතා ගන්න බෑ. මිරකල් එක. අම්මා වික්ෂිප්ත වෙලා මෙහෙම බලාගෙන ඉන්නකොට ඔක්කොටම බෙදාගෙන යනවා මාළුවේ රොටිය ඔක්කොටම බෙදා යනකොට. අම්මා කවුද කියලා දන්නේ නැහැ. නර්සේවෙක් කියලා කියලා රොටියක් දෙනවා පුතා මවපු මාළුවෙක් එක්ක. අම්මා රොටිය විතරයි ගත්තේ ඒකෙත්. අම්මා මෙහෙම කරලා රොටිය කනවා. රොටිය දිහා බලලා මෙහෙම කරලා. එතකොට එයා ගලුවට එන්නේ මගේ පුතා නේද මේ මැව්වේ කියලා. එයා මෙහෙම hina වෙලා මෙහෙම කරලා ඒ සන්තෝෂයෙන් මෙහෙම කෑල්ලක් කනකොට ඒ hinaව ඇඬුමට පෙරලෙනවා මාර ලස්සනට. හරි දුක හිතෙනවා. රොටිය අතේ තියන් අඬනවා. මගේ කුසෙන් වදපු පුතා දෙවි කෙනෙක් මං වදලා තියෙන කොච්චර එකක්ද කියලා ලස්සනට අර කෑල්ල කටට ගත්ත එක වැටෙනවා බිමට. ගිලින්න බෑ. මෙහෙම තියන් වෙවුල අඬනවා. ජීසස් දේශනා කරනවා. හරි ලස්සනයි. ජීසස් කවුද කියලා අඳුර ගන්න ඕනේ ජීසස් ක්‍රයිස්ට් තුලින්. ජොසේ තුලින් නෙවෙයි. මිනිස්සු යේසුස් හරි තාමත් දකින්නේ අර උන්වහන්සේ කිව්වා වගේ වඩුවගේ පුත්‍රයා තුලින් තාමත් දකින්න දන්නේ. එමානුවෙල් හින්දා මෙයා හදනවා. එමානුවෙල් තියෙනවා. ඒ නම් ඉතින් බුදුන් වහන්සේට නම් කොච්චර තියනවද නේද? අද අදහස් ගාලා කිව්වේ. අර මන්ද අන්න ඒක නේ 1008ක් කිව්වනේ. 1008ක් විතර කිව්වා. ඒකනේ අපේ චෙල්ලාගේ. අපි යන පූජාවක් කරේ නම් ජාතක කියන පූජාවක් කරලා අද කීයක 1008ක් එයාට තියෙන නම් ටික තමයි කිව්වේ. එයාගේ හැකියාවල මේ දාලා ඒවට අදාළ නම් ටික. දැන් බුදුන් වහන්සේ කොච්චර කියනවද නේ? අර කාරණේ කිව්වා මග මේරිනේ කාලි මාතාවගේ එක පව එකක් කියලා. ඒ ඔක්කොම මොලේ මරියතුම මම එක වීඩියෝ එක දැක්කා අපේ ගුරු පියාණන්ගේ මරියතුමියගේ භද්‍රකාලි මෑණියන්ගේ ඒ වගේ ඒ දිව්‍යත්වයේ එකම පවර් එකක් තියෙන්නේ කියලා. එතකොට මේ මොකද මම මරියතුමියව අදහනවා. එතකොට මම මේ ළඟදී ඒ වීඩියෝ එක බැලුවෙන් පස්සේ මම කාලිකෝවිලටත් ගියා. ගිහිල්ලා මම මේ පළවෙනි වතාවට මම කාලි මෑණියන්ටත් වන්දනාමාන කරා. එතකොට මම මේ ශක්තියින් දෙකම එකට දාන්න බලනවා. ඒගේම මරියතුමියට මම යාඥාත් කරනවා. එතකොට මම දැන් පොඩ්ඩක් මේ කාලි මාතාව ගැනත් කල්පනා කරනවා, මරියතුමිය ගැනත් කල්පනා කරනවා.
මං කොහොමද ඒකට හරීම අවධානය මම දෙන්නේ ගුරු පියාණෙනි. දැන් ප්‍රශ්නේ තියෙන රූප දෙක ගැන. රූප දෙක ගැන තමයි. ඔයා දිව්‍ය දැකෙන රූපෙන්ද? මම මරියතුමියව මම මවා ගන්නවා හිතට. රූපෙනේ මවන්නේ. රූපේ මවන්නේ. රූපේ තුල රූපෙද දිව්‍ය ඇතුළේ ඉන්න කෙනාද? ඇත්තටම ඇතුළේ ඉන්න එක්කන තමයි දෙවියෝ. එතකොට විශ්වයේ තියෙන එනර්ජිස් ගොඩක් තියෙනවානේ. භෞතික සහ අභෞතික ශක්තියන් තියෙනවා. අභෞතික ඒවාට අපි කියනවා දිව්‍යමය ශක්තියන් කියලා. ඒක තමයි තුන් ආකාරයෙන් බෙදලා එන්නේ ශක්තියයි ඥානයයි බලයයි කියලා. එතකොට ඒක ක්‍රම දෙකකට තමයි පොළොවට එන්නේ ෆෙමිනයින් එනර්ජි මැස්කියුලයින් එනර්ජි කියන. ස්ත්‍රී භාවයේ ස්පුරුෂ භාවය. ස්ත්‍රී භාවය එනකොට තමයි ශක්ති මාතාවයි හම්බෙන්නේ අපිට. එතකොට ඒ එනර්ජි එක ඔයාට සම්ප්‍රේෂණය වුණත් ඔයත් කාන්තාව තමයි ඊට පස්සේ. මොකද මෑනියන්ගේ ශක්තිය තියෙන්නේ. එතකොට අපි ආත්මය කියලා කියන්නේ. එතකොට යම් කාන්තාවක් තුළ මේක පරිපූර්ණ විදිහට තිබුණොත් ශක්ති මාතාව විදිහට ගන්න ෆෙමිනයින් එනර්ජි එක ආවොත් එයා අපි X කියලා තව එක්කෙනෙකුට ආවොත් එයත් X. හරිද? කාලි මෑනියෝ කියන්නේ පොළොවේ ඉඳලා යක්ෂ ආත්මක ඉඳලා ඊට පස්සේ මනුෂ්‍ය ආත්ම වලට ඇවිල්ලා දිව්‍ය ආත්ම වලට ගිහලා එහෙම ස්වરૂප වශයෙන් ඉහළට ඩෙවලොප් වෙච්ච චරිතයක්. හරිද? එතකොට පොළොව තලයේ ක්‍රියාත්මක වෙච්ච එකම තමයි මේරි. හරි? ඒත් එක්තරා ජීවන චර්යාවක්. ඒතර මේයාලා තුලට ආවේ මොකද්ද කියලා බැලුවොත් ක්‍රියාත්මක උනේ ඒගොල්ලෝ තුල ඩෙවලොප් වෙච්ච එකට අපි කියනවා ෆෙමිනයින් එනර්ජි. මෙයා තුලත් ඒක. එයා තුලත් ඒක. මට කියන්නේ එක්කෙනා දෙන්නද? කවුරු පැත්තකට දාන්න? එක්කෙනයි. එක්කෙනයි. ඒ වුණත් මම මගේ හිත ඒකාග්‍රතාවයකට තියාගන්නේ කොහොමද? මොකද මට දෙන්නම මගේ ඔළුවට එනවා ඒ වෙලාවේ. එතකොට මම කොහොමද මම ඒ අවධානය යොමු කරන්නේ ගුරු පියාණෙනි? රුපියලේ කාශී කියන්නේ අර එක ඉලක්කම තියෙන පැත්තද රාජ්‍ය ලංචනේ තියෙන පැත්තද? කාශී. එකයි. ඔයාගේ කොයි පැත්ත රාජා වුණාද අනිත් පැත්ත නිකම් එනවා. නේද? අපි අර රුපියලේ කාශී පැත්ත ගත්තත් අපිට අනිත් පැත්ත ගත්තත් අපිට. එකක් ගන්නකොට අනික එනවනේ. ඔයාලට එක පැත්තක් විතරක් ගන්න පුළුවන්ද කඩේකින්? මට මේ රුපියලේ කාශී මේ පැත්ත විතරක් දියන් කියලා. එක පැත්තක් ගත්තොත් අනිත් පැත්ත නිකම් එනවා. ඒ නිසා මොන જાතිය මොනවා කරත් දිව්‍යත්වයේ කියන්නේ මොන නන්දා ගතත් එකයි. ඒක බෙදිලා යනවා එක එක විදිහට. එක්ක ශක්තිය විදිහට නැත්නම් බලය විදිහට නැත්නම් නොලෙජ්. නොලෙජ් එක වෙනද පැත්තටම පොදුයි. නොලෙජ් එක තිබ්බොත් තමයි ශක්තිය බලය ක්‍රියාත්මක වෙන්නේ. දැන් නොලෙජ් එක නැත්නම් අපි තුමු බලය වැඩිම ක්‍රියාත්මක කියන එක බර උසන එකක් කියලා අර මෙහෙම. උඩ දැනුම නැත්නම් උස්සන්න බලන්න බෑ. කොච්චර මැෂින් එක තිබුණත් ඔපරේටර්ට දැනුම කියන එක තියෙන ප්‍රඥාව කියලා. ඒකයි දිව්‍යත්වය ගැන සඳහන් වෙන ඕනම තැනක ඝන දෙවියන් මුලට ගන්න. දැන් අපි අද ගියා කොවිලේ. ඉස්සරහම තියෙන්නේ ඝන දෙවියන්. සායි සෙන්ටර් එකට යන ගණේෂ් ගේට් කියලා කියන්නේ පළවෙනි ප්‍රධාන ගේට් එක. එතන පූජ්‍ය ගණේෂ් කියලා කියන්නේ මොනවද? ප්‍රථම ඒ කියන්නේ නොලෙජ්. නොලෙජ් එක සම්පූර්ණයෙන් ආපුවම දැන් බුදුන් වහන්සේට උන නොලෙජ් එක. නොලෙජ් එක ආවම මෙයා පොල් පිරුණා බුද්ධත්වයටපත් වුණා. අපි කියන්නේ එතකොට තමයි සර්වඥතා ඥානය. සර්වඥ ඥානය අන්න නොලෙජ්. එතකොට උන්වහන්සේට ඇති වුණා බුද්ධත්වයේ. හැබැයි දස බලධාරී කිව්ව ඊට පස්සේ. දස නෙමෙයි අනන්ත ප්‍රමාණ බල තියෙනවා. නමුත් එහෙමනේ කියන්නේ. ඊට පස්සේ එතකොට බුද්ධ ශක්තිය බුදුන් පස්සේ. කලින් ආ නොලෙජ්. යේසුස් වහන්සේ උන්වහන්සේ කලින් දේශනා කරේ නැහැනේ. උන්වහන්සේ එළියට ගියේ ජෝර්දාන් ගඟේදී බෞද්ධ මුණන් පස්සේ සුද්ධාත්මයන් වහන්සේ ආවා කියන මොකද්ද? අර ප්‍රඥා සම්ප්‍රේෂණය. සුද්ධාත්මය කියන්නේ මොකද්ද? විඥානය. එතන හුඟක් අය ඒක වරද්දාගෙන තියෙන එක මම දැක්කා මේ ආගමේ මේ වැයි කතෝලික වුණත් අඳින චිත්‍රයක්. නේද? මම අවබෝධිෂ්ම කරනකොට යේසුස් වහන්සේගේ හිරට පරියෙක් කෙනා අඳිනවා. දැන් හුඟක් අය හිතන්නේ සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ නිකන් පරියෙක් වගේ. ඒකේ තියෙන්නේ පරවියෙකු මෙන් මිසක් පරවියෙක් නෙවෙයි. මෙන් කියලා ගත්තම පරවියෙක් යනවා. ඔව් විඥානේ හැඩයක් නැහැනේ. අර කියලා දුන්නේ මෙහෙම සම්ප්‍රේෂණය වුණා කියන එක කිව්වේ. ඉතින් මේකේ තටුගහ චිත්‍රපටිත් තියෙනවා තටුගහ පරවියෙක් එනවා. බලන්න නැති පරවියෙක් බහිනවා. ඒතර දෙවියන් වහන්සේම න්යාවනේ. පරවියෙක් වගේ බෙදි වෙනවා. එතනදී ඒත් අඳිනවා පරවියෙක්ම වැරදි තැන් පරවියෙක් වෙනවා. ඊළඟට සීනායි කන්දරට දෙවියන් වහන්සේ සපත් වුණා. එතනදී විදුලි කොටනවා. ඉතින් එතන පරවියෙක් යනපන්කෝ.
එතන අකුණක් ගහනවා. හරිය අකුණක් ගහන එක යනවා නම් ජෝර්දාගාගේදී හරි. මොකද ඒක අකුණක් ගහනවා වගේ පේන්නේ නැහැ. ඒක එනර්ජි සම්ප්‍රේෂණයක්. නොලෙජ් එකත් එක්කන ලොකුම විශ්ව සම්ප්‍රේෂණය වෙන්නේ. එන්ලයිටන් එකට ඒක වෙන්නේ. එහෙන් පස්සේ යා තුල අර දේවල් පිහිටනවා. ශක්ති බල ඔය මේ ඔක්කොම පිහිටනවා. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ නොලෙජ් එක මත. අපි දේශනා කරන්නේ මම කාටවත් බලය සම්ප්‍රේෂණය කරන්නේ නැහැ මට බෑ. ශක්ති සම්ප්‍රේෂණය කරන්නත් මට බෑ. මට පුළුවන් එක දේ නොලෙජ් සම්ප්‍රේෂණය කරන විතරයි. ඒ තුලින් තමයි ආය බෙනිෆිට් ටික අරගලන්න එන්නේ. දැන් මං හරි මොකක් හරි එහෙම දහමක් තමන් තුළට ආවෙන් පස්සේ තමන් ඒක හරියට සම්ප්‍රේෂණය කරගත්තොත් කුමාර මහත්තයා මම මේ වගේ වැඩ කරලා පෙන්නන්නම් කියලා කියයි. ඒක මන් දීපු වාරයක් නෙමෙයි. එයා අර්ථාතේටපත් වුණාම එයා තුළම ක්‍රියේට් වෙච්ච දේ. කුමාර මහත්තයා මට වස්සවල පෙන්නන්නම් කියලා මට කෙනෙක් කියයි. ඉතින් ඒක ඒ නොලෙජ් එක ආවම එයා තුළ තියෙන දේ. මම මේ මේසෙ පොඩ්ඩක් තල්ලු කරලා පෙන්නන්න කියයි. උදාහරණයක් විදියට. ඒක මං එහෙම බලද්දි දුන්නේ නැහැ නේ. එහෙම මොන තරම් තියෙනවා. නොලෙජ් එක ඒක සම්ප්‍රේෂණයලා හරිය ක්‍රියාත්මක වෙනකොට ඊටු ටික එයා තුළ ඇති වෙන දේ. නැත්නම් දැන් බලන්න අර වැඩියෙන්ම ඊර්දි ප්‍රාතිහාර්ය පානය කරා මේ අර හාමුදුරුවෝ අලුතෙන් අර පැවිදි පොඩි හාමුදුරුවෝ කවුද? අර රූප 1000ක් නැවි. චුල්ලපන්තක හාමුදුරුවෝ. ඒ බුදුන් වහන්සේ රහත් වෙන්න උන්වහන්සේට ගුරුවරකම් දුන්නා. නොලෙජ් එකනේ දුන්නේ. නොලෙජ් එක දුන්නාන් පස්සේ උන්වහන්සේට 이르දි ඇති වුණා. මවන්න පුළුවන්. 1000ක් මැව්වා. එක වගේ. ඒ වගේ ඒවා කරා. බුදුන් වහන්සේ 1000ක් මවන පන්තියක් තිබ්බේ නැහනේ. චුල්ලපන්තක එන්නකො 1000ක් මවන හැටි කියලා දෙන්න කියලා කොතනකවත් කරේ නැහැ. අහසට යන හැටි ඒ මේවා ට්‍රේනින් කරේ නැහැ නේ. ඔය එක රහතන් වහන්සේ කෙනෙකුට. ඒවා ඉබේ. නොලෙජ් එක කෙනෙකුට ආපු දේවල්. යේසුස් වහන්සේ ගෝලින්ට ඥාන සම්ප්‍රේෂණය දුන්නා. සම්ප්‍රේෂණය දුන්නා. මොකද හේතුව? ඥාන සම්ප්‍රේෂණය ප්‍රඥා සම්ප්‍රේෂණය කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් දේශනා මාර්ගයෙන් සම්ප්‍රේෂණය කරන එක. අනිත් එක ඍජු සම්ප්‍රේෂණය කියලා එකක් තියෙනවා. ඒක කරන්නේ ගුරුවරයා හිස රත දැබීමෙන් එයා තුල තියෙන ඥානය අධිමානුෂිකයෙන් බලයකින් සම්ප්‍රේෂණය කරනවා. ඒ කියන්නේ Taman තුල දැන් මම යම් තරමකට ප්‍රඥාවන්ත නම් ඊට අදාළ ෆ්‍රීකවන්සි එකක් තියෙනවා. ඒ මට්ටමට ගියාම අනිත් අය ඊට අඩුයි කියන්නකෝ. එතකොට මේ ෆ්‍රීකවන්සි වැඩි කිරීමෙන් නොලෙජ් එක ඇති කරනවා. අත තියලා. අපි ඒකට කියනවා නොඑක් නම් අදේ කියනවා. නෑ අර එකට කියනවා මේ හොඳ නම. ඉනිෂියේට් කරනවා කියන එක. මාවත් ඉනිෂියේට් කරා. හරි මගේ ගුරුතුමෝ. ඒකෝට ඥාන සම්ප්‍රේෂණය කරන් පස්සේ එතනින් එහාට ඒක අතන්දරට කියනවා. ඒ එකක් කරනවා. සම්ප්‍රේෂණයක් කරනවා. සම්ප්‍රේෂණ වුණාන් පස්සේ එයාට යම් යම් බලතල පිහිටනවා. යේසුස් වහන්සේගේ ගෝලින්ට ප්‍රශ්නේ තිබුණේ බුදුන් වහන්සේ මේ යේසුස් වහන්සේ දේශනා කරා. 13 දෙනාම දේශනා කරා. 13 දෙනාම හරියට පිළිවෙල කියන්නේ ඉගෙන ගත්තේ නැහැ. මොකද ඒ අයගේ බෑග්ග්‍රවුන්ඩ් එක තුළ ලොකු අධ්‍යාපනයක් තිබිච්ච අය නෙමෙයි. වෙන නිකන් හිටපු එක්කෙනෙක් ටැක්ස් ඉන්කම් ටැක්ස් එක්කෙනෙක් තව එක්කෙනෙක් මාළු අල්ලන කෙනෙක් ඔය වගේ යක් ලොකුවට මේව නැහැ. ඉතින් උන්වහන්සේ කියනවා තේරුන්නේ නැහැ. තේරුම් ගන්න තරම් දෙයක් තිබුණේ නැහැ. ওই කට්ටිය පස්සෙන් එමස. ඔය නමුත් යේසුස් වහන්සේට වුණා මේගොල්ලන්ව උන්වහන්සේගේ විදිහට ගන්න. උන්වහන්සේගෙන් පස්සේ මේ පණිවිඩය කියන්න තියෙනවා. ලෙඩ සුව කරවන්න තියෙනවා. මිරකල් කරන්න ඕනේ. උන්වහන්සේ තෝරගත්තේ ඉනිෂියේට් කරන විදිය. බයිබලේ බලන්න උන්වහන්සේ ප්‍රඥා සම්ප්‍රේෂණය කරේ මොකක් කියලා. අනිත් අංගවල කියලා තියෙන මොඩේනි ඕක තමයි වචනේ කියන්නේ. උඹලා සමග මං කොතරම් කල් සිටින්ද? එහෙම කියලා අන්තිමට කියන්නේ උඹලා වරෙල්ලා මං උඹලාට හිසට අත තබා සම්ප්‍රේෂණය කරනවා. එතන සිට උඹලා ලෙඩුන් සුවපත් කරනවා ඇති දේශනා කරනවා ඇති. දේශනා කරනවා. එතකොට පේදුරු ඇවිල්ලා කියනවා ස්වාමීනි ඒක පුළුවන්. දේශනා කරන්නේ කොහොමද අපි මෙලොවදයක් දන්නේ නැතුව. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ වැඩේ කරලා තියෙන්නේ කියලා. යේසුස් වහන්සේ මොනවද කියන්නේ? නුඹලා ගොස් මුඛේ විවෘත කරපල්ලා. වචන ටිකේ මත. එහෙම කියනවනේ. නුඹලා වුන් ඉදිරියට ගොස් මුඛේ විවෘත කරපල්ලා. මොකද දාලා තියෙන්නේ. එයාලා දන්නේ නැහැ. ඕන් කරන් විතරයි තියෙන්නේ. නුඹලා මිනිසුන් මත අත තබාපල්ලා. එතකොටම සුව වෙනවා ඇත. හැබැයි සමහර තැන් තිබුණා දෙවියන් විතරක් කරන්න පුළුවන් තැන්. උන්වහන්සේ ගමනක් ගිහිල්ලා එනකොට ඇවිල්ලා ඉච්ච පිරිසට උන්වහන්සේ කිව්වා මගේ ගෝලියෝ ටික ඉන්නවා ගෝලියෝ ටික සුවපත් කරා කියලා. උන්වහන්සේ ගමන ගියා. එනකොට අලි ගෝරියක් ලෙඩෙක් ගෙනල්ලා ලෙඩා සනීපෙන්නේ නැහැ.
කට්ටිය මත තියලා දැන් වැඩේ අනාගෙන මුන් බොරු කාර්ය යනවා මං කියලා අර මෙහි වගේ වැඩේ දරුණට යනවා. ජේසුස් වහන්සේල මොකද්ද කලවලේ කිව්වා? ගෝලෙල්ල කියන ස්වාමීනි අපි මොහොමත අත තැබුවම තු එකට කියලා. දැන් ගෝලෙත් ඒ අර නිකම් මිනිස්සුත් එන්න දන්නවනේ වැඩේ. ඊට පස්සේ ජේසුස් වහන්සේ කොහොම අල්ලකට ගෙන්න කියලා ජේසුස් අත තිබ්බහම ලෙඩේ නැති වෙනවා. නැහිලා යනවා තනියපලා. ඊට පස්සේ ඉතින් ප්‍රශංසා කරලා ගියන් පස්සේ උන්වහන්සේ ඉතින් කන්න හරි වාඩි වුණාම ගෘහයට ගිහිල්ලා ගෝලයා ස්වාමීනි අපිත් ඔය විදිහට මත තිබ්බේ නමුත් උන් සුවපත් උනේ නැත්තේ ඇයි? ඔබ වහන්සේත් තිබ්බහම විතර සුවපත් උනේ. අතුලේ එකෙක් හිටියා. ඌ මෙයාලා කිව්වට අහන එකෙක් නෙවෙයි. යේසුස් වහන්සේ තිබ්බ ඌ ගියලා දෙව දුනා. යේසුස් වහන්සේ කියනවා උඹලා කළ ආකාරයෙන් මේ වැඩේ කරන්න බැරිය. ඒකට වෙනම ක්‍රමයක් තිබේ කියලා. වෙනම ක්‍රමය මොකද්ද? පූර්ණ දිව්‍ය ආත්මයකට විතරයි අරුව මෙල්ලම් කරන්න පුළුවන්. ගෝලය පූර්ණ දිව්‍ය ආත්ම නෙවෙයි. උන්වහන්සේ විසින් ආලේප කරපු 13 දෙනෙක් 12 දෙනයි. ඔව්. ඒතර උන්වහන්සේ වෙනයි ගෝලෙ වෙනයි. ඒකනේ යේසුස් වහන්සේ විතර පුළුවන් උනේ. ප්‍රශ්නේ මට මතකත් නැහැ උත්තර හම්බුණාද දන්නේ නැහැ. ගුරු පියාණනි ප්‍රශ්න වර්ගයක් තිබුණා නේද? ඒක දවස් 7 ප්‍රශ්න වර්ගයක් ඉලියට තේරෙන්නේ නැහැ කියලා අහන්නේ කියලා. ප්‍රශ්නයක් තියෙනවා අපිට අහන්න පුළුවන් නේද? නෑ මේ දැන් මේ මුස්ලිම් අයගේ නෝම්බි දවස් 40 තියෙනවානේ. ඒකයි අපේ මේ චතාරික දවස් 40 අතර මේ ඒ මොකක් හරි සම්බන්ධතාවයක් තියෙනවද කියන එක. මෙහෙමයි තියෙන්න පුළුවන්. හේතුව ඒ දන්නවද? යේසුස් වහන්සේ මොන ජාතිකයේද? ඉස්ලාම් ජාතිකයේ. හරි. එයින් පස්සේ තමයි කතෝලික දහම ස්ථාපිත වුනේ. අරාබියේ. ඊශ්‍රායලයේ කෑල්ලේනේ. එතකොට ඒ තියෙන ඒවම පොඩ්ඩක් එහාට මෙහාට වෙලා ආපුවා තමයි හුඟක් තියෙන්නේ. යේසුස් වහන්සේ කරේ ඇත්තටම සමහර ඔය උන්වහන්සේ වචනෙම කියනවා නම් ওই තිරස්චීන විද්‍යාවල් වැඩක් නැති දේවල් කපලා හැරියා. වැරදි දේවල් ටික කපලා සුද්ධ කරපේක කරේ. දැන් දෙයක් සුද්ධ කරාම අපි ගත්තොත් අන්නසිගිරියක් ලොකුයි නේ. අන්නසිගිරිය සුද්ධ කරලා කන කෑල්ල කොච්චර සුද්ධ කරාන් පස්සේ පොඩි මැද කෑල්ලක් විතරයි තියෙන්නේ. ඔව් චූරි කෑල්ලනේ තියෙන්නේ. දොඩංගිරිය පොඩ්ඩක් ලොකුයි. අන්නසිගිරිය මේ සයිස්. පැරණි ටෙස්ටමේන්තුවේ අලුත් ටෙස්ටමේන්තුවේ දෙක ගත්තාම අන්නසිගිරිය සුද්ධ කරා වගේ නේද බලන්න. අරක සුද්ධ කරලා ගත්ත කෑල්ල මේකේ තියෙන්නේ. එතකොට පරණ එක ආවේ කොහෙන්ද? පරණ එක ආවේ ඉස්ලාම් ආගමේ තියෙන කරුණුත් එක්ක. ඒකේ දෙකේ හුඟා සමාන දේවල් තියෙනවා. අල් කුර්ආනේ තියෙනවා. මම තාමත් කියවගෙන යනවා. අල් කුර්ආනේ පිළිබඳව මට ලොකු අධ්‍යයනයක් නැහැ. ධර්මක දැනුමක් විතරයි තියෙන්නේ. පොඩි දැනුමක් තියෙන්නේ. ඒතර ඒ දැනුම තුලින් මම කතා කරන්නේ. පොඩි දැනුමක් ඊට වැඩි දේවල් තව ඇති. හැබැයි ඉතින් මට කියන්න තියෙන්නේ ඔය සමානකම් තියෙනවා කියන එක. හරි? උපවාසය ඔය තියෙනවනේ නේ. තමයි. එක එකනා යොදාගෙන තියෙනවා. හැබැයි ඔය හැම එකෙම කරලා තියෙන්නේ මොකද්ද කියලා බැලුවොත් රෙස්ට් එකක් දෙන එක. උදරයට රෙස්ට් එකක් නැතුව මනස රෙස්ට් කරන්නේ. අපි රෙස්ට් එක දෙන්න බෑ. මේ කෑම. එක එක ආගම් කරන්නේ. ගන්නද? ගම. අදලා මෙහෙමයි එක එක ආගම් හැම ආගමක නායකයෙක් මේ රෙස්ට් එක දේශනා කරලා තියෙනවා. හරිද? එතකොට සමහර අය මාසයක් විවේක දෙන උදරයට. සමහර අය දින 4ක් ඒ වගේ තියෙනවා. නමුත් ඒකෙන් මොකද්ද කරන්නේ? අපි උදාහරණයක් ගත්තොත් අපි කුස්සියට එක දිගට අවුරුද්දක් උයලා කුණු කොට ගහලා තියෙන්නේ. ඒක දවසක් නැත්තම් දවස් දෙක තුනක් දාගෙන සුද්ධ කරනවා. නැත්තම් සමාන මාසයක් දාගෙන සුද්ධ කරනවා. සුද්ධ කරලා ඉවරලා ආයෙත් වැඩේ පටන් ගන්නවා. ආයෙ කුණු එකතු වෙගෙන යනවා. මේ කාල වෙනස් වෙනවා. ඒතන බුදුදහමේ බුදුන් වහන්සේ කියලා තියෙන්නේ උදේට උයලා ඉවරලා වරුවකින් කාලි ඉවරලා හැන්දෑවට සුද්ධ කරපන් කියන්නේ. වඩා සාර්ථක කොයි එකද? ඒ වෙලේ සුද්ධ කරලා දාන එක. ඉතින් අය බෞද්ධයන්ට නිර්දේශ කරලා තියෙන්නේ අවස්වරුව පොඩ්ඩක් මේක රිලැක්ස් තියාපන්. කාලයකට සැරයක් ඇවිල්ලා එකපාරම සුද්ධයක් දාලා කුඩු දාන්න කියන එක නෙමෙයි. ඒක තමයි වෙනස. ඉතින් ඒක අපිටත් කරන්න පුළුවන් බෞද්ධ සත්‍යය විදිහට. ඉතින් හාමුදුරන් විතරක් වගේ දීලා තියෙනවා විකාල භෝජන කතන්දරයක් නේ කියන්නේ. භාවනා කරන කතන්දරය නිසා.
නමුත් බුදුන් වහන්සේගේ චර්යාව උන්වහන්සේගේ ක්‍රමය බුදුන් වහන්සේ ආදර්ශමත් ජීවිතයක් ගත කරේ. ඒතර උන්වහන්සේගේ ජීවිතෙන් තමයි අපිට ඉගැන්වීම් දීලා තියෙන්නේ. ඒතර උන්වහන්සේ හවස ඒවා මොනවත් කරෙත් නැහැ. අනිත් එක බලන්න බුලත් පිට කියන එක සම්පූර්ණයෙන්ම බෞද්ධ විරෝධී. බෞද්ධ විරෝධී. ඇයි හේතුව? කෑමක් කෑවෑන් පස්සේ විකාල භෝජනේ හේවත් ඔය චුයින් ගම් එකක් කනවා වගේ ටොපියක් කගා නිකන් හපහපා ඉන්න ගමන් දේශනයක් කරනවා බුද්ධ දේශනේ නැහැ. කෑව ගත්ත ඉවරයි. ඉතින් හිතනවාද මේ පුවක් කෑල්ලක් එහෙම හපහපා කොහොමද ආනන්ද කියලා හිතයි කියලා බුදුන් වහන්සේ. එතනින් දේශේ ගත්තා කෑව ඉවරයි. ඉතින් නේපාලේ හිටපු මේ රජපෞල් වල බුලත් පිට කවද්ද කාලා තියෙන්නේ? එහෙම එකක් නැහැ. දැන් අර ඒක හරියට දැන් දළදා මාලිගාවේ අර එළවලු 32ක් එක කෑම දෙනවා. උන්වහන්සේ මේ අල්පේච්ඡතාව ඉහෙලිම කරපුවා මේ එළවලු 32ක් එක බත් සාල් සේරුවක් ගිල් නෑ. ඒක රාජසිංහ රජුරුවන්ගේ කෑම වේල. රජුරුවන්ගේ කෑම වේලම ඇප්ලයි කරනවා මෙතන බුදුන් වහන්සේට. බුදුන් වහන්සේ එහෙම මේ කාපු තැනක් නෙමෙයි. එහෙම දානෙ පිළිග මේව කරපු කෙනෙක් නෙමෙයි. ඒකේ දැන් ඉස්සර තිබුණේ නේ රාබෝතල් දෙකකුත්. පස්සේ උකට අපිත් පත්‍ර වලින් නැති ලියලා බැනලා කොහොම හරි. ඔව් දළදා මාලිගාව තිබ්බනේ. තිබ්බා ඊට පස්සේ අපි මාමත් එක්කුත් වෙලා අපි හෙන්න පත්තරේ නැති හෙන රැල්ලක් ගෙනී මරාගෙන මරනවා කියලා රැල්ලක් ගෙනී යන්තම් පැන්ඩා බෝතල් දෙකකට මාරු කරගත්තා. දැන් ඈ ආයි දෙනවද දැන්? ඕක අපි අයින් කරලා පැන්ඩා බෝතල් වලට බැස්සුවා. ඒ මොකද දන්නවද? කොච්චරක්ද ගේන්න ඕන කියන්නේ? නෑ එන්න පොඩ්ඩක් ඉන්න. මේක ඇයි මචං මොනවද දන්නව හේතුව? දැන් බලන්න කොච්චරද ගේන්න කියන්නේ? දානේ බාරගත්ත. ඈ බෝලි දෙකක්. ඔව් හරි ඉතින් බුදුන් වහන්සේට මම මොකටද රා රුපියල් බුදුන් වහන්සේ කොහෙද මං රා බොන්නේ මෙහෙමයි බුදුන් වහන්සේ සිහිය ගැන දේශනා කරපු කෙනා සිහිය පොඩ්ඩක්වත් නැති දේවල් ගන්නෙ නෑ හරි බුදුන් වහන්සේ නේපාලේ රා තිබ්බද මං පොල් රා නෑ නේපාලේ පොල් රා තිබ්බද තියාගන්න අමාරුයි අර සෙට් එකත් එක්ක නෑ පැය දෙක තුනක් යනකොට වැඩි ඉවර කළා දාන හන්දනකොට අර පිටිපස්සේ ගතන්දරේ මට විස්තර දෙන එක යාළුවෙක් හිටියා ඌ ඔක්කොම ටික ඔය කියනවා ඒක මම හිතපු දෙයක් තමයි ඒකත් ප්‍රාණය එතන ඇල්තෙලි දාන අර මන්ත්‍ර ගුරුගම් වගේ තමයි ඒ වෙයිත් අර යක්කු භූතෙන්ට ඔය ටික ඔක්කොම දාලා අන්තිමට දානවා අබෝ එකයි නෑ ප්‍රශ්නයක් අබෝ උකුල්ලු එකයි අබෝ එකයි වෙන ප්‍රශ්නයක් පොඩි දෙයක් දැන් අපි මේ චුට්ටක් සද්දේ මේ රෙකෝඩින් මේ සර් දැන් අපි ධර්මයේ ගුණ කියලා කාරණා ටිකක් කියනවනේ දැන් අපි සාමාන්‍ය විදිහට සාම්ප්‍රදායික විදිහට ඉතිපිසෝ කියලා ඊට පස්සේ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ කියලා කියන කතන්දරේදී එතනදී මට හිතෙන දෙයක් තමයි මම හිතන්නේ හරිද දන්නේ නැහැ සර් පැහැදිලි කරන්න මේ ධර්මයක් කියන්නේ මොකක්ද කියලා අඳුන ගන්න පොඩි සූත්‍රයක් තමයි බුදුහාමුදුරුවෝ එතන දීලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ යම් ධර්මයක් ඇත්තනම් ඒක හරි ධර්මයක් නම් ඒ ධර්මයේ ඕනේ කාලයකට හරියන්න ඕනේ. තමන් විසින්ම තමන්ට දාලා ඉවරලා ඒක බලන්න පුළුවන් වෙන්න ඕනේ. තමන් විසින්ම අවබෝධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක මේ ඒ විදිහට නේද කියලා තින්නේ. ඕපන ඒකයි පච්චත්ත වේිතබ්බ කියන කතන්දරේ කියන්නේ මේක මේ කියන විදිහ දැන් අපි කියන අපි පොත්පත්වල තියෙන ධර්මය ගැන කීමක් නම් නෙමෙයි කියලා මට අවබෝධයක් ආවිල්ලා දෙන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ ඕනේ ධර්මයක්. මුදමු ඒක ඍෂි කෙනෙක් දේශනා කරපු ධර්මයක් වෙන්න පුළුවන්. ඒක වෙනත් ආගමික ශාස්ත්‍රවරයෙක් දේශනා කරපු ධර්මයක් වෙන්න පුළුවන්. මේක සත්‍ය ලෝක ධර්මතාවක්ද කියලා අපිට තේරුම් ගන්න ඕන නම් අර සූත්‍රයට දාලා බැලුවොත් ඒක ධර්මයේද කියලා තේරුම් ගන්න පුළුවන්ද කියන එක තමයි මට තේරුනේ සර්. ඒක ගැන සර් පොඩ්ඩක් විස්තර කරලා දෙන්න. ධර්මයක් කියන එක නෙමෙයි ධර්මය එකයි ඉතින් ධර්මය කියන්නේ ඇත්තටම ධර්මය කියලා කිව්වොත් විශ්ව විඥානයේ මෙහා ධර්මයක් නැහැ විශ්ව විඥානයේ සදාකාලික බුදුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ කියනවනේ පැහැදිලිව
එතකොට ඒක සදාකාලික වශයෙන් තියෙනවා. ඒකයි ඊළඟට ඕන කෙනෙකුට සාන්දෘෂ්ටිකයි. ඕනම කෙනෙකුට මොලයක් තියෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක සදාකාලිකයි. ඒකේ පැවැත්මක් තියෙනවා. දීර්ඝකාලීන පැවැත්ම. දහම කියලා කියන්නේ සත්‍යයට. සත්‍ය දහම කියලා එකක් නෑ. සත්‍ය කියන්නේ දහම කියන්නේ සත්‍ය දෙකම එකයි. එකයි. මේ පැවැත්ම තියෙනවා. ඉතින් අර ඒක නිකන් අර මෙහෙමයි කියන එක විතරයි කෙනෙකුට ධර්මයේ පිළිබඳ අවබෝධයක් આવොත් මම දන්නේ ධර්මයේද කියලා දැනගන්න ඕනේ. ඉස්සෙල්ලා මම ඉගෙන ගත්තේ ධහමද කියලා. ඒ දැනගන්න ඉගියක් තමයි ඒක තියෙන්නේ. ඒක තමයි දීලා තියෙන්නේ. නැත්තම් තමයි ඉගෙන ගත්තේ දේ ධහමද නැද්ද කියලා Taman දන්නේ නැහැ. වෙන කෙනකින් අහන්න බැරි එකක් ඕක. අනිත් එක වැදගත්ම දේ අර ඔබතුමා අන්තිමට කියපු ගැල මම මේ දැන් ගන්නෙ පොතපතේ කතාව. පොතපතින් ඔබතුමා කියන්නේ පොතපතින් බෑ කියන එකයි මතේ කියලා. හරි ලේසියෙන් ඕක විග්‍රහ කරගන්න පුළුවන්. හරි ලේසියෙන් සරලව. පොත්පත් භෞතික දේවල්. ද්‍රව්‍යමය දේවල් භෞතික ලෝකේ. අකුරු භෞතිකයි. ඒක කියලා ඒතර දැනගන්න දේත් භෞතිකයි. නිර්වාණය භෞතික නෑ. මේ ටික අර ඔබතුමී කිව්වා වගේ මොලේට ගෝචර වෙන දේවල්. ඒවට කියන්නේ ඥාන සම්ප්‍රේෂණය. ඒකට කියනවා ඥානය නිසා ඇති වෙන තියෙන බුද්ධිය කියලා. බුද්ධි ගෝචරයි. ඒවා සියල්ලම බුද්ධි ගෝචරයි. එතනින් විනිස්. කෙමිස්ට්‍රි ෆිසික්ස් වගේම තමයි. ඒතර ඒක විෂයානුබද්ධ දැනුම. එතකොට නිර්වාණය සහ ඒ පැත්තේ දැනුමට කියන්නේ ප්‍රඥා සම්ප්‍රේෂණය. විෂයානුබද්ධ නෙවෙයි. එතකොට ඒවා ආධ්‍යාත්මිකයි. ඒවා භෞතිකව බෑ. මොකද ආධ්‍යාත්මික දේවල් භෞතිකව නිර්වචනය කරන්න කවදාවත් බෑ. අර ඕරා මැෂින් එකෙන් රහතන් වහන්සේලා හොයනවා වගේ වැඩක්. ඕරා මැෂින් එක භෞතිකයි, රහත් බව අභෞතිකයි. මේකෙන් ඒක කොහොමද වයින්නේ? ඒක බෑ. ඒ වගේ තමයි පොතකින් කවදාවත් ප්‍රඥාවක් සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. බුද්ධිය විතරයි. පොතක තියෙන්නේ දැනුම නිසා ලැබෙන්නේ බුද්ධිය. එතනින් ෆිනිෂ්. එතකොට බුද්ධි ගෝචර දෙයක් නෙමෙයි නිර්වාණය. ප්‍රඥා ගෝචර දෙයක්. එතකොට පොත් ලක්ෂයක් එයා කිව්වත් එයාට ඇති වෙන්නේ බුද්ධිය විතරමයි. ප්‍රඥාව බිඳුවක්වත් ඇති වෙන්නේ නැහැ. එතකොට කොහොමද බුද්ධියෙන් නිර්වාණය දකින්නේ? එතකොට නිර්වාණය කියන්නේ වෙනම ඉස්කෝලේක වෙනම පාඩමක්. ඉතින් අපිට පැහැදිලි සුනීත සෝපාක ගත්තාම ඉගෙන ගත්තයි නෙවෙයි. ඔතන ඉගෙන ගත්ත සෙට් එක ඉගෙන ගත්ත කෙනෙක් හොඳට ඉගෙන ගත්ත කෙනෙක් ඉන්න අඟුලිමාල විතරනේ. හොඳම ශිෂ්‍යයන්දා. මාළේ පුදන්නගේ අනිත් එක්කෙනෙක්වත් ඉගෙනගෙන නැහැනේ. ඒ වගේ ඉගෙන ගත්තා නැහැ කවුරක්වත්. ඉතින් එතකොට අපිට ඒක තේරෙනවා එහෙනම් මේක ඇවිල්ලා තියෙන්නේ ප්‍රඥා සම්ප්‍රේෂණය. ප්‍රඥාව සම්ප්‍රේෂණය. කනින් අහන එකක්වත් ඇහෙන් බලන එකක්වත් නෙවෙයි. දැන් මම මෙතන දේශනයක් තියෙනවා. හැබැයි ඒක දේශනේ කනට යන්නේ. කනට කියලා විෂයානුබද්ධ ගිහිල්ලා ඒ වැඩ වෙන්නේ නැහැ. මං කියන එක එයා තුල කල්පනා කරලා ප්‍රඥාවටපත් වීම තුල තමයි ඒකේ ප්‍රයෝජනයක් එන්නේ. නැත්තම් වචන ටිකක් විතරයි. ඒක නිකන් හරියට අපි කිව්වොත් ගා ගැඹුරු ගීතයක් තියෙනවා අමරදේව මහත්තයාගේම තියෙන ප්‍රඥා පූර්වමේ තල් වගේව. දැන් ඕක දෙපිරිසටම අහන්න පුළුවන්. කට්ටියක් තමයි මේ අර්ථේ හොඳට ග්‍රහණ වෙන සෙට් එක. අනිත් ඇහෙ මුගත්කමක් නැහැ. අප්පුඩි ගහන සෙට් එක. මේක සින්දුව ලස්සනයි. වැඩේ හොඳයි. දැන් නැහැ මොකද කියන්නේ කියලා. අර මතු පිටින් පේන තලයට ෂොක් නේ සින්දුව කියනවා. අනිත් ඇහෙ නෙමෙයි ඒගොල්ලෝ ගන්න අරගේ මොනවද මේ කියන ටික කියලා. තේරුම් ගැනීම. කොහොම තමයි දැන් දහම යන්නේ. විසිල් ගහන කට්ටිය සහ අවබෝධ කරගන්න කට්ටිය. තමයි දැන් මම මේක කිව්වා කියන්නකො. කුමාර මහත්තයාම දේශනාවක් තිබ්බා මේ වගේ කට්ටියකට ඉන්න පුළුවන්. තව කට්ටියට පුළුවන් කිව්ව දේ තුල තමන් කල්පනා කරලා ප්‍රඥාව ඇති කරගන්න. මට ප්‍රඥාව දෙන්න බෑ. කාටවත් මට ප්‍රඥාව දෙන්න බෑ. කරුණු කාරණා කියන්න පුළුවන්. ඒක දැන් මං කියන ඒවත් දැන් ඔබේ යන්නේ කනට. කන භෞතිකයි. කනෝසේ මොලේට මොළ භෞතිකයි. මොළ භෞතිකයි. ඒ නිසා තියෙන්නේ දැනුම. ඒ නිසා බුද්ධිය තියෙනවා. එතනින් එහාට මට කරන්න දෙයක් නැහැ. හැබැයි ආන් එක භාවිතා කරලා කෙනෙකුට පුළුවන් ප්‍රඥාවටපත් වෙන්න. ඒක යා තුල තියෙන එක. මොකද මගේ හැන්ඩලින් අතනින් ඉවරයි. ඉතුරු ගැල තියෙන හතුර. පොතකිනුත් ඔය ටික විතරයි කරන්න පුළුවන්. පොතක තියෙන දේ තමයි ගන්න පුළුවන්. මේ වැඩේට උදව් වෙන. දැන් මම කතා කරේ සම්පූර්ණ දහමට අදාළ කොටස් ටික. ඒතර ඒකෙන් කෙනෙකුට ප්‍රඥාවන්තයෙක් වෙන්න පුළුවන්. දැනුවත් කිරීමක් විතරයි නේ තියෙන ගයිඩ්නස් එකක් විතරයි. හැබැයි පොතේ තියෙන දැන් තියෙන කතන්දරය මොකද්ද? පොත සම්පූර්ණ බැලුවාම ඒකේ තියෙන චූටි ටිකක් ප්‍රඥාව සඳහා ඉවහල් වෙනවා. ප්‍රඥාව මොට කරන්න ඉවහල් වෙනවා. ඊටු තෝගේ.
අවුල තියෙන්නේ එතනයි. ඒ පැත්තෙන් යන්න ගියේ කාණාතයි. සාර්ථකම ක්‍රමය ඇත්තටම කියන මම දන්න දෙයක් මෙතන පොඩි දේවල් කියනවා අරෙන්න. සාර්ථකම ක්‍රමේ සුනිසෝපා ක්‍රමේ. තමන් කල්ප මට කියන්න පුළුවන් හිතන විදිහ විතරයි. ප්‍රඥාව ගන්න විදිහ මට කියන්න බෑ. එක කෙනාගෙන් කෙනාට වෙනස්. මෙහෙමයි අත්දැකීම් කියලා කියන්න පුළුවන් කෙනෙක්ට. දැන් අපි ඍෂිතුමාලා ගාව අපි ඉගෙන ගන්නකොට අපි උගන ගන්න කට්ටිය කියම්. ඉතින් අහන්නේ එක එක්කෙනාගේ අත්දැකීම්. විතරයි. ඔයාට එක අත්දැකීම මට තව අත්දැකීමක්. පිරිසි ඉස්සරහා තියලා අහන එකෙන් අපි තේරුම් ගත්තේ අපිටම තේරුම් යනවා එක එක්කෙනාගේ අත්දැකීම් වෙනස් කියලා. ඊළඟට එක එක්කෙනාට 이르දි බල යම් යම් ඒවා ආවා. දැනුණා. දැන් මට තියෙන පවර් එක නෙමෙයි ඔයාට තියෙන වෙන පවර් එක. මට එක දෙයක් බලලා කියන්න පුළුවන්. ඔයාට කියන්න පුළුවන් පිටින් එහා පැත්තේ ඒවා. තව එකෙකුට තව එකක්. ඒ වගේ වෙනස්. එන බල ශක්තිය වෙනස් කෙනාගෙන් කෙනාට. එකම ලෙසන් එකේ වෙන වෙන රිසල්ට්. මොකද එක එක්කෙනාගේ මනස එතන ක්‍රියාත්මක වෙච්ච ආකාරය එක එක ෆ්‍රීකවන්සි රිය ආකාරය. ඒක එක එක්කෙනාට ආවේනිකයි. ඉලක්කේ අවසානයේ තියෙන අරමුණ එකයි එතෙන්ට යන එක. ඒ පහු වෙනකොට තියෙන ඒවා වෙනස්. දැන් සිරිපාදේ කට්ටියක් යනවා පාරවල් හතරට බෙදලා. එතකොට පහු වෙන කඩ එක එක්කෙනාට වෙනස්. වෙනස්. ගමනාන්ත ඒකයි නම් මගදී දාන පාරේ මාර්ග ලක්ෂණ වෙනස්. පහු වෙන කඩ වෙළඳ සැල්ලේ වගේ වලේ වෙනස්. යන්නේ එක තැනට. මගදී කට්ටිය නතර වුණොත් එක එක ඒවා කියන්නේ. ඔව්. සිරිපාද යනකොට මොනවද හම්බුනේ ගම හතර දෙනෙක් හතරක් කියන්නේ. ඔව්. දැන් නගින නැට්මලින් නැගපු මිනිස්සේ කුරුට ඉස්සරහ යනවා. ඊට පස්සේ හිතනවා එහෙම තමයි යන්න ඕනේ කියලා. ඒකට පටලෙනවා ඔක්කොම. ඔව් ඉතින් අර පාරේ ගියම වෙන පාරකට යනවා. ධර්මයේ තියෙන්නේ ඒකනේ. අර එක්කෙනාට දුන්න කෑලි ටික මාර්ගෝපදේශ ටික එක එක තැන ඉඳන් එන්න ඕනේ නිගඩ දක්වන පාරවල් ටිකක් කියලා දෙනවා එකතු කරගෙන. අපි හිතනවා දැන් අපි ඉන්න තැන අඳුන ගන්න නැතුව දැන් අපි කොතනද නැවතිලා ඉන්නේ කියලා දන්නේ නැතුව අපි අර එක්කෙනාගේ පාරවල් ටික ඔක්කොම කටපාඩම් කරගන්න හදනවා. කරපඩ විතරක් නෙමෙයි දැන් එතන කවුරු හරි කෙනෙක් හිටියොත් දැන් ටිකක් මට නම් පොඩි මහන්සියක්වත් නැහැ මම ෂෝක් එකේ ඉන්නවා කිව්වොත් දැන් තුන් දෙනාට මහන්සිය කියන්නේ ඒ පාරවල් තුන උන් තුන මේ පාට එනවා සමහරවිට උන් ඉතින් ළඟයි මේ දුර පාරේ නේ මෙයාට ඒක ගානක් නැති නේද අර තුන පව් දැන් මේ මළුව පෙහෙපිනිලා තමයි දැන් මේ පාට ඉලා එමුනේ පාර වෙනස් කරගෙන යන්න හදන්නේ අග්ගීෂ වේනවනම් පාර හරි කියලා තේරෙනවා මම එච්චරයි ඉතින් මම හැමදාම කියනවා පාර හරිද කියලා තේරුම් ගන්න හරි ලේසි. ආපු පාර කොච්චර දුර ආවද ඒක නිවැරදි කියලා හිතනවා. ඒක හරි ලේසි මාර්ග ලක්ෂණ ටික බලන එක. පහුවෙච්ච අවස්ථා බලන එක. ලැබෙන දෙයට කොච්චර කිට්ටුද කියලා. ගිනිමැලයක් තියෙනවා කියලා හින්දා හොඳට සරුවට ගහපු ගිනිමැලය. ඕකට යන්න පාරවල් හතරක් තියෙනවා කියමු. එතකොට ගිනිමැලේට කිට්ටුද කියලා බලන්න තියෙන්නේ ලැබිච්ච රස්නේ යනවා. ළඟ වෙන රස්නේ වැඩි. ගාගම මහ රස්නේ කියනවා එයා හුඟක් ළඟ වෙච්ච කෙනෙක්. පොඩි රස්නයක් තියෙන කියනවා එයා හුඟක් ඈතයි. ඒ වගේ තමයි විශ්ව විඥානයේ ස්වභාවය සාමය ප්‍රේමය ප්‍රීතියයි තියෙන අභ්‍යන්තර ප්‍රීතිය. සන්තුටි පරමන්දන සතුට ප්‍රීතිය යේසුස් කිව්වෙත් ඒකමයි. එතකොට ඒක තමන් තුළ කොච්චර තියෙනවද කියලා බලාගත්තාම තමන් කොච්චර කිට්ටුද කියලා බලාගත්තා ඒක. හැමතිස්සෙම කේන් තියෙනවනම් ක්‍රෝධ එනවනම් කියන්නේ උඩු හිතේ ස්වභාවය හදවතට අරන් තියෙනවනම් එයා ෆේල්. උඩු හිත වෙනස් කරන්න අපිට බෑ. සමාජයේ තියෙන දේවල් අනුව ඒ සිතුවිලි එනවා සිතුවිලි නැති කියන්නේ බුදුන් වහන්සේටත් සිතුවිල්ලක් ආවි උදේ නැගිට ගමන් කාටද පිට වෙන්නේ කියලා. එහෙම තියදී සිතුවිලි කොහෙද තියෙන්නේ? සිතුවිලි නැති කරන්න බෑ. එකම දේ තමයි සිතුවිලි අපේ නොවෙන්න අපිට ඉන්න පුළුවන්. සිතුවිලි එනවා. සිතුවිලි පවතිනවා. එකම දේ මෙතන තියෙන සම්බන්ධතාවය පවත්වාගෙන යෑම. අන්න එතනයි දිනුම තියෙන්නේ. කොයිතරම් දුරට මෙතෙන්ට බලපානවද කියලා මොලේට අපි දාන ඒවා අපේ පංචේන්ද්‍රියෙන් දාන ඒවා ඒ අනුව උඩු හිතේ දාන ක්‍රියේට් කරන ඒවා ඒවා කොයිතරම් දුරට අපිට මෙතෙන්ට පාඩ දානවාද කියන එක මතයි දියුණු තියෙන්නේ. කෙනෙක්ට එතන කිසිම ගානක් නැත්තම් මේක ඕන නැටුමක් නැතුවට මෙයා මේ විදියමයි කියලා අන්න වැඩේ කොට. නමුත් අපි බලන්න කොයිතරම් පෘථග්ජනද කිව්වොත්. උදාහරණයක්. දැන් අපි මලගයක් හිතමුකෝ. ළඟම කෙනෙක් නැති වුණා කියලා. දැන් කොයිතරම් දුර්වලද කිව්වොත් ආරංචි ආපු ගමන් හූ ගාලා සීනති වැටෙනවා කියන්නේ. කොච්චර බලන්න මේ දෙක මේකේ තියෙන මෙහෙට දානවාද කිව්වොත් බින්දුවේ ඉන්නේ. ඊට වැඩි ටිකක් ප්‍රඥාව තියෙන කෙනා ටිකක් වෙලා ගිහින් තමයි මේ ෆීල් එක එන්නේ. ඊටත් වැඩි දිනුන ගානක්වත්ම නැහැ. මොකද එයා මේවා සාධක කරගෙන නැහැ. මොලේ උඩු හිතයි දෙක පැත්තකින් තියාගෙන මේ ලෝකේ දේවල් ටික එකෙන් කරන්න පුළුවන්. රස්සා කරන්න පුළුවන්. ගෘහ ජීවිතේ කරන්න පුළුවන් ඔක්කොම දත්යන් ටිකයි ඔක්කොම ටික තියෙනවා. මොනවත් අඩු නැහැ.
මේ තමයි අපි ගැලුම්කාරයව දෙවියන් වහන්සේව දෙවියන් වහන්සේගේ රාජ්‍ය කියන එක. ඒක තියෙන්නේ අපිට මේ බල් බයිලා හටන්න නෙමෙයි. දිව්‍යමය ස්වභාවය, විශ්ව විඥාන ස්වභාවය හැම ආගම් කතරු කෙනෙක්ම මෙතන දේශනා කරේ නේ. මෙතන පරිසම් කරගන්න කියලා කිව්වා. එතනයි නිදහස් කරගන්න කියලා කිව්වේ. සචිත්ත පරියෝධමං ඒතං බුද්ධාන ශාසනං කියලා කිව්වේ නේද? මොකක්ද ඒකේ තේරුම? නෑ. ඔන්න ඔය ලබන පොයට මට ඒ බණ ගියයි. හරිද? බලන්න එක තැනක කියනවා චිත්ත නිරෝධං නිබ්බාණං කියලා නේ. අනිත් තැන කියනවා සචිත්ත පරියෝධන නැත්නම් බුද්ධාන ශාසන. මට කියනවා ඒ වචන දෙක. එකක් චිත්ත අනික සචිත්ත. හරියට අවබෝධ කරගන්න මේක. චිත්ත කියන්නේ මොකද්ද මට කියන්න දැන් සචිත්ත කියන්නේ මොකද්ද? බුදුන් වහන්සේ කෙනෙක් ආවට ගියාට වචන දාන්නේ නැහැ. ඕක සචිත්ත කියන වචනේ එක විදිහකට කියනවා තමන්ගේ චිත්තේ ස්වචිත් තමන්ගේ චිත්තේ කියලා තමයි සාමාන්‍යයෙන් පරිවර්තන වල තියෙන්නේ. නෑ සා කියන එකේ තියෙන්නේ මොකද්ද? සා කියන එක දැම්මහම උසස් කියන එක. අන්න හරියට හරි. චිත්ත සචිත්ත. චිත්ත සචිත්ත. වෙනස. පරිපිරිසුදු කරන්න කිව්ව මෙතනයි. සචිත්ත කියන්නේ යහපත් චිත්තේ මෙතනයි තියෙන්නේ. උසස් චිත්තේ දිව්‍යමය චිත්තේ නොඑක් වචන දාන්න පුළුවන්. සැබෑ මනස දිව්‍යමය මනස ඕන එකක් දාන්න පුළුවන්. විශ්ව විඥානේ සචිත්තය කියන්නේ විශ්ව විඥානේට. චිත්ත කියන්නේ අපේ පුජ්‍යල සිතට. නිරෝධං ඒකට කියනවා සිතුවිලි නැති කරන්න කිව්වා කියලා. සිතුවිලි නැති කරන්නේ කොහොමද කියන්නේ? බුදුන් වහන්සේලා සිතුවිලි අපේ ඔව් අනිත් එක නෑ දැන් මුගලන් මහ රහතන් සිතුවිල්ලක් ආවේ කොහොමද මම මුගින් බේරෙනවා අහසින් කියලා කියන්නේ. සිතුවිලි නැති කෙනෙක් නෑ සිතුවිලි එනවා. එතකොට චිත්ත නිරෝධං නිබ්බාන නිරෝධය කරනවා කියලා කියන්නේ ක්‍රියාත්මක කරනවා කියන්නේ ක්‍රියාත්මක නෑ. ක්‍රියාත්මක නෑ කියන්නේ මොකද්ද ක්‍රියාත්මක නෑ කියන්නේ? මෙහෙත් එක ගනුදෙනු කිරීමක් නෑ කියන එකයි. නැති කිරීම නෙමෙයි. නැති කිරීම නෙමෙයි මේ කනෙක්ෂන් එක නැති කරගන්න. මෙහි තියෙනවා මෙහෙට පටවන එක නැති කරලා මේක පිරිසිදු තියාගන්න කියන එකයි තියෙන්නේ. ඔව් නැත්තම් චිත්ත කියන්නේ සිතුවිලි. දැන් අපි ධර්ම විදිහට ගත්තොත් සිතයි සිතුවිලි එකයි කියලා උගන්වනවානේ. සිතුවිලි නිසා සිත උපදී. ඒ සිතුවිලි නැති කරන්න බෑ සිත නැති කරන්න. නිරෝධන්න. දැන් නිරෝධායන කරනවා නේද අර හඳට ගිහිල්ලාම ආපු කට්ටිය. ඉතින් උඹ මැරුවද අර ගැසේ? අලු කෙරුවද පුච්චලා? නිරෝධං කියන්නේ නැති කරනවා නම් උන් ටික මොකද කරන්න තියෙන්නේ? ගගනගාමී ටික දාලා අලු පිඹලා ආතර දාන්න ඕනේ. උඹ නැති කරන්න එපා. ටික දාලා උච්චර දාලා ඔව් ඉතින් එහෙම කරේ නෑනේ. නිරෝධායන කුටියනේ ඒකට කියන්නේ. ඒක ඇතුළේ උන් ඉන්නවට ඉතින් නැති වෙලා නෑනේ. නිරෝධ කියන එකේ තේරුම දැනගන්න ඕනේ ඉස්සල්ලාම. තමයි අර නරක දේවල් ටික දාන්නේ. ඒ දේවල් ටික දානකොට උඩඟුව කියන්නේ. උඩඟුව දාන්නෙත් එයාමයි. එක එක විදිහට දැන් අපිට අනිත් පැත්තට රිනේව දානවනේ. අපි අසාර්ථක කරනවා ටික එයා දානවා. සංසන්දනයට යන්න කියන්නකො. දැන් ඔබ සංසන්දනයට අයිති වෙන්නේ නැහැ. නමුත් සංසන්දනයේදී එයා දාන්නෙම දැන් නිකන් හිතලා බලන්න. අපි කවුරු එක සංසන්දනය කරනවා. අපිට හිතෙන්නේ ජයග්‍රහණ හැඟීමක්ද? නෑ අපිට පේන්නම අනිත් එකාගේ අපිට වැඩි තියෙන අල්පෙන්තක් හරි පේනවා. ඒක තමයි ස්වභාවය. දානවා. එතකොට ඒ දානකොට මේ අපි අනිත් පැත්තටනේ කරවන්නේ. අනිත් පැත්තට කරවනකොට අපි ගාව තියෙන මේ බෑඩ් දේවල් ඔක්කොම ටික දානවා. එතකොට එයා ඔකට කියන්නේ මාර බලවේගී ක්‍රියාත්මක වෙනවා කියන එකනේ. සාතනෙ. එතකොට එයා දානේව තමයි උඩුකමතෙන් එකක්. උඩුකම සංසන්දනයට අයිති වෙන්නේ නැහැ. එයාලා හරිම වැදගත් වෙනවා. ඔව්. කියන්නේ එයාව දැන් තේරෙනවද දන්නේ මං කියන එක අසාර්ථක භාවයට පෙරලන්න ඕන හැම එකම දානවා කියලා කියන්නේ. එහෙම කියවම තේරෙනවනේ. ඒතර සංසන්දනයේදී දානෙවත් එක ක්‍රමයක්. සංසන්දනය කරලා අපිට බැටේ දෙනවා කියන එක. හරි. ඒ කියන්නේ ඔබ වැඩක් නැහැ, ඔබට වැඩි හරියක් ලොක්ක හැම කියලා අපිව ඍණාත්මක පත්‍ර දානවා. තව ක්‍රමයක් තමයි අපිට තියෙන චූටි දේවල් උලුප්පලා උඩුකමට දාලා බැටේ දානවා. ඇති හෝ නැති එක මවලා පෙන්නලා හරි පෙන්නලා දානවා. මේ හැම එකෙම කරන්නේ එයාට ඕන දේ. මොකද්ද ඕන දේ? අපේ ෆ්‍රීකවන්සි පහළ දාන්න. වෙන මොකක්වත් ඕනේ නැහැ. ඒ සඳහා එයාට ගන්න පුළුවන් උපරිම විශ්යා ගන්න. එක්කෙන්ද කොක්කෙන්ද හැම එකෙම ගන්නවා. ඒ අනුව තමයි අපිට කෙලස් දාන්නේ. උඩුකම, ඊර්ෂ්‍යාව, මාන ඔය තියෙන ටික තියෙනවනේ ඔය ස්ට්‍රෙස් නිෂ්පාදනය කරන ටික. ඒව තුලින් ෆ්‍රීකවන්සි පහළට දාන්නේ. ඒ ක්‍රම ඔක්කොම ගන්න.
ඒ ඔක්කොම අපි අනිත් පැත්තට කරකීමේ කාලයට තමයි තියෙන්නේ. අපේක්ෂාවත් එක්ක සම්බන්ධ වෙච්ච ටික. ඔව්. අපේක්ෂාවට යන දෙන්නට අනිත් දෙන්නේ නැතුව කරකවනවා. ඒක ඔටෝමැටිකලි සිද්ධ වෙන දෙයක්. අපේ විශ්වය කියන්නේ උකට මාර බලවේගය කියන්නේ. ඉතින් අපිට පේන්නේ නැහැ හැබැයි එනර්ජි එක. ඒ එනර්ජි එක ස්වභාවයෙන්ම අපි සාර්ථක වීම සහ අපි නිදහස් වීම වැළැක්වීමේ යන්ත්‍රණය කියලා තමයි උගන්වන්නේ. ස්වභාවයෙන්ම අපිව සාර්ථක වීමේ සමෘද්ධිමත් වීමේ කියන්නේ දියුණුව සැලසීමේ යාන්ත්‍රණය අනිත් පැත්තට කරකීමේ යාන්ත්‍රයක් තියෙන කියලා. ඉබේම අපි ලොක්ෙක් වෙලා සමෘද්ධිමත් වෙලා දැනුමත් ඇවිල්ලා ප්‍රඥාව ඇවිල්ලා එන්ලයිටන් වෙලා යන දේ වළක්වන්න ස්වභාවයෙන්ම ක්‍රියාත්මක කරන යාන්ත්‍රණයක් තිබේ. දෙවියන් සහ මාරයන් කියන්නේ. අනිත් පැත්තට කරකවන්නේ. දැන් විභාගයට අපි ලියන්න යනවා කියන්නකෝ. දැන් විභාගයට අපි මහන්සි වෙන්නේ මොකුත් නැහැ. නිකම්ම ගිය ගම් පාස්. මහන්සි වුණොත් තමයි ෆේල් වෙන්නේ. එහෙම කරන්නේ. දැන් අපි මහන්සි වෙන්නේ කොයි පැත්තටද? ධන පැත්තට කරකවන්නනේ ඕන එක. සමෘද්ධිමත් වෙන්න ධන පැත්තට කරකවන්න ඕනේ. අපි කරකවන්න ඕනේ. දැන් බලන්න අපි සාර්ථකත්වය ගන්න අපි මහන්සි වෙන්න ඕනේ. අසාර්ථකත්වය ඕන ලාක ලැහැස්ති. ඕන ලාක පරාජය any time ලැහැස්ති. ලෙඩ ඕන ලාක ලැහැස්ති. එතකොට අපි ධනාත්මක පැත්තට කරකවන තමයි නටන්න වෙන්නේ. දැන් දඟලන්න වෙලා මේ ජෝරෙක් ගන්නලා තියෙන එකට. ඒක තමයි මේ විශ්වයේ පැවැත්ම හැටි. දැන් අපි දකුණු පැත්තට කරකව ගන්නනේ. දැන් මේ ධර්ම දේශන අපි මේවා කරලා සාකච්ඡා කරන්නේ අනිත් පැත්තට කරකව ගන්න. දැන් අපි කට්ටිය මේවා මොකද දන්නේ නැතුව හිටියන ලස්සනට ඉබේම අනිත් පැත්තට කරකවලා දානවා. ඒ ටික ලස්සනට කෙරලා දානවා. මුල් කරගෙන ගෙනලා මස්තියක් සංකල්පිතය වෙන කියන්නේ කොම ෆ්‍රීකවන්සි එක බහිනවා. බහිනවා තමයි තාන්නේ. එයා ඒ ස්වභාවික යාන්ත්‍රණයට තමයි ඍණාත්මක බලවේගයත් මාර බලවේගය කියන්නේ. ඒක ඔටෝමැටිකලිම එයා වැඩ. අපිට තියෙන්නේ කොහොම නිකන් ඉන්න එක විතරයි. එයා හදන ලස්සනට අපි. එහෙනම් මෙතන යාරනේ උත්හානවතෝ සතිමතෝ බුදුන් වහන්සේ කිව්වේ ඇයි? මොකද ඒ කිව්වේ? සිහිය තියෙන්න ඕන උත්හාන වීරිය තියෙන්න. මොකටද? සිහිය නැත්තම් මේක කරකවන්න බෑ. වීරිය නැත්තම් ඒක කරකවන්න බෑ. ඔය නැත්තම් නිකන් කෙලින්ම ඉබේ අනිත් පැත්තට කරගෙනවා. ඒක නිසා තමයි උත්හාන වීරියෙන් ඔබ මේක අල්ලගෙන සිහියෙන් ඔබ කරකවපන් එහා පැත්තට. ඒක ලොකු කතන්දරයක් නෑ. බහරිය සිහියෙන් හිටියොත් සතිමත් භාවයෙන් හිටියොත් ඔබට කරකවන්න පුළුවන් මේක. කරකවනකොට තමයි හම්බෙන්නේ දේවල්. ඊයේ වෙන කෙනෙක් කිව්ව එළියවනම් මෙලා විතර රෝස් කරපු මාස් තියලා බෝතලයක් කියලා ඒක කැරි පැත්තට යනවා. නිකන් යනවා නිකන්. නිකම්ම යනවා. මෙහෙම කන්දක් මේක නගිනවා. නගින්නේ නමාරු. අතර ඉබේම යනවනේ. පල්ලම ඉබේම යනවනේ. පදින්න එන්න නගින්න නමාරු. ඒක නගින්න ඕනේ. ඉබේ කඳ උට යන්නේ නැහැ. අපේක්ෂාව කියන්නේ අවස්ථාවක මාගේ අපේක්ෂාව කියන්නේ. ඔව් දැන් මිනිස්සු හිතන් ඉන්නේ එහෙම නෙමෙයි. සාමාන්‍ය පුතගෙන මිනිස්සු හිතන් ඉන්නේ කන්ද උඩට නිකන් යනවා. බෑවුම පැද්දොත් තමයි යන්නේ කියලා. බෑවුම පදින්න ඕන කියලා තියෙනවා. බෑවුම පදින්න ඕනේ නැහැ. අනිත් පැත්තේ යනවා. අපේක්ෂාව මායය උපේක්ෂාව ඒකනේ බුදුන් වහන්සේ කිව්වේ මේ මෙච්චරයි ගැලවෙන්නේ කියලා. සුළු පිරිසක් වෙන්නේ ඇයි? ආයාසෙන් කළ යුතු නිසායි. නිකම් හින්දා හරියන්නේ නැහැ. තනම වීර්ය පාවිච්චි කරනවා. වීර්ය කියනවා. ප්‍රතිස්තුති පාවිච්චි කරලා හැමතැනම හැම කෑලි හතර තියෙනවා. මේ සම්මෝධියන්ගෙත් තියෙනවා වීර්ය සම්මෝධියන්ගේ. ඔව්. ආදර්ශ මාර්ගයේ සතර සම්‍යක් ප්‍රදාන ජීවිතවල ඔය හැම එකේම හැම කෑල්ලෙම වීර්ය තියෙනවා. වීර්ය කියන්නේ කරකවපන්. ඔව් ඒ හැම ඒ ක්‍රම ඕනෙකින් යන්න පුළුවන්. ඒකට ඒකේ වීර්ය නැතුව මොකක්ද කරන්නේ? දැන් තමන් තුල ක්‍රියාත්මක වෙන මේ චක්‍රේ රවුම වීර්ය අරන් ධෛර්යය අරගෙන සිහියෙන් අනිත් එක. සිහියෙන් නැත්නම් අනිත් පැත්තට කරගෙන මොකද දන්නේ නැතුව. තව ටික මේ විපාක ලං වෙනවනේ අනිත් පැත්තට කරගෙන නොදන්නකොට. ඒකින්ද ඒක හරියට දැනුවත් කරගන්න. ඊට වැඩි එකකින් යනවා. ඉබේ ගියට වැඩි වේගෙන්. ඒක අනිත් පැත්තට කරකව යුතුයි. දැන් ඍෂි දහමේ තමයි ඔක උගන්වන්නේ බුද්ධ දහමේ නෑ. ඒ කියන්නේ සබහා දහමෙන් මේ පැත්තට කරගෙනවා අය අනිත් පැත්ත කරකවගත යුතුයි කියලා දෙනවා. ගන් තිබුණොත් මේක දිරලා පස්සට යනවා. ඒකට නේ යන්නේ හැමදාම. ඔව්. ලස්සනට පොලිසියට දෙන්නේ. එයා යැපෙන්නේ පහළ ෆ්‍රීකවන්සි වල ඉන්නේ. එතකොට මේ පිරිසක් ඉන්නවනම් උන් පහළ ෆ්‍රීකවන්සි තියෙන ටිකක් ඉන්න ඕනේ. ඒ කට්ටිය මේ උඩට යන්න හදනවා. මාහරේ අලකාල ජීවත් වෙන්නේ නැහැ. ඒක මාහරයට ඕන පහළ ෆ්‍රීකවන්සි තියෙන සෙට් එකක්. ඒක ගන්න පුළුවන් තරම් කරගෙනවා. මාරේ අලකාල ජීවත් වෙන්නේ කුමාරයා අලකන්න. අනික් කට්ටියට දෙන්න.
තමයි. තමන් මාන බලවේගයට ඇටත් වෙලා කියලා කමක් නැහැ. ඒක තමයි බාහිර කාලේ. සතිය නැති වුණා. ඒ කියන්නේ අන්න හරි. ඒ දැනෙන්නේ නැති මේ සර්කියු එක හරි. සිහිය නැති කරන පළවෙනිම. යන්නේ පල්ලමටද උඩටද කියලා. ඔව් නේ පළවෙනිම මායя කරන එකනේ සිහිය නැති කරන එක. සිහිය නැති කරනවා කියන්නේ අර ජීව විද්‍යානුකූල සිහිය නෙමෙයි වෛද්‍ය විද්‍යානුකූල සිහිය නෙමෙයි. ඒ වෙලාවේ එළඹ සිටි සිහිය නැති එක. එයා තුල එයා කරන්නේ මොකක්ද කියලා නොදන්න කරා. ඒ තත්ත්වෙටපත් කරාන් පස්සේ දැන් බොන එක බලන්නකො. ඌ මොකද කරන්නේ කියලා උදන්නේ නැහැ. ඒ විදිහට සිහිය නැති කරලා තමයි එයාගේ පැත්තට කරකවන්නේ. මොකද සිහිය තිබ්බොත් ඌ කරකවන්න දෙන්නේ නැහැ. කරකවන්න දෙන්නේ නැහැ අනිත් පැත්තට. කොහොම හරි අල්ලගෙන ඉන්නවා. ඉතින් සිහිය එතන නැතිලා විකල් වෙලා පිසු ගෙලන පටන් ගත්ත කෙනා අර කාරකවල දාන්න බෑ නිකම්. ඊට පස්සේ එයා උදාසීන වෙනවනේ. දැන් බලන්න මායාවේ බලවේගයට හම්බෙච්ච එක මහා කම්මැලිලා යනවා. කම්මැලි එයා දැන් උදාහරණයක් තියෙනවනේ. උදාසීනම කම්මැලිකම ඔක්කොම එපා වෙලා මං අතහැරලා දාලා තියෙන්නේ වැඩක් නෑ වෙන දෙයක් වෙච්ච දේ. බලන්න කවුද මේ වැඩේ කරන්නේ කියලා. ඒ කියන්නේ දැන් රෝදී ඉබේම කරගෙන දැල්ලා ඌ ඉන්නේ මොකද වැඩක් නෑ කියන මතයට එල්ලලා තියෙන්නේ. කට්ටියක් ඉන්නවා සතුටු වෙන දුක් වෙන කට්ටිය. අර කැලේ කියලා භාවනා කරන කට්ටිය. සතුට පිණිස දුක් විඳින්නෝ. විශ්ව ශක්තිය ආධ්‍යාත්මික බලය නූතන විද්‍යාව සැඟවුණු අභිරහස් විස්මිත අනාවරණ